සුබ දවසක් දරුවනි. බෞද්ධ ශිෂ්ටාචාර විෂය උසස් පෙළ 2028 තෝරගත්ත සියලුම දරුවන්ට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ පන්තිට ලයිව් සම්බන්ධ වෙන දරුවන්ට සහ Zoom එකෙන් සම්බන්ධ වෙන දරුවන් සහ YouTube එකේ මේ වෙලාවේ අපි ඔන්ලයින් අපි නරඹන සියලුම දරුවන්ට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා ළමයි හැමෝම ජොයින් වෙලා ඇති කියලා අද පන්තියට. අපි ටග් ගාලා පුතේ chat එකට දාන්න. ඔයාගේ ඉස්කෝලේ කොහෙද කියලා නම සහ ඉස්කෝලේ පොඩ්ඩක් දාන්න ටග් ගාලා chat එකට. ඕන කෙනෙක්ට මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. අපේ පන්ති ඕන ළමයෙක්ට මයික් එක ඔන් කරලා කතා කරන්න අවස්ථාව තියෙනවා. අනිත් පන්ති වල වගේ නෙමෙයි. තුරු ඉන්නවා ගල්ගමුව UB වනිනාගේ වලින්. රාජ් ඉන්නවා මලියදේව නැගල මලියදේව. රශ්මි ඉන්නවා අනුමඩු මධ්‍ය මහා විද්‍යාලයෙන්. සමහර මැසේජස් නම් පාස් වෙනවා පුතේට. ඒ නිසා ඉෂාන් ඉන්නවා රුවන්වැල රාජසිංහ සංජනා ඉන්නවා ශාකා විද්‍යාලයෙන්. තරුෂ ඉන්නවා හලාවත ආනන්ද විද්‍යාලයෙන්. මැසේජ් ගොඩාක් එනවා. මැසේජ් සමහර මැසේජ් නම් පාස් වෙනවා පුතේ. හරි අනිත් ඉන්නවා මාතර රාහුල විද්‍යාලයෙන්. විශ්ව ඉන්නවා මාදම්ප සේනානායක විද්‍යාලයෙන්. රශ්මිකා ඉන්නවා නවගත්ම මධ්‍ය මහා විද්‍යාලයෙන්. හරි. ළමයි තව මැසේජ් දානවා. මේ පන්තිය පටන් ගමු පුතේ ටක් ගාලා. පුතේ ඔයා ඉස්සෙල්ලාම හරි වාසනාවන්තයි බෞද්ධ ශිෂ්ටාචාර විෂය තෝරගත්තු එකට. මොකද පළවෙනි කාරණාව තමයි පුතේ උසස් පෙළ වාගේ තියෙන විෂයන් වල ඔයාට ඒ සාමර්ථයක් ගන්න පුළුවන් පහසුම විෂයක් තමයි බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියන්නේ. හරි. O level වලට ආගම විෂයට ඒකක් තියෙනවා නම් ඔයාට බෞද්ධ ශිෂ්ටාචාර විෂයටත් ඒකක් ගන්නවා කියන එක හරිම ඊසි දෙයක්. හරි. පුතේ ලංකාවේ පෙරලිකාරම නැත්නම් ජනප්‍රියම ඔන්ලයින් BC පන්තියට තමයි මේ ඔයා සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. ඔයා අපේ පන්තියේ පුතේ හැමදාම ලයිව් සම්බන්ධ වෙන්න. හරි. හැමදාම සජීවීව පන්තියට සම්බන්ධ වෙන්න මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඔයාට මොකක් හරි අසනීප තත්ත්වයක් වෙන්න පුළුවන් මොකක් හරි හදිසියෙ වෙන මොන හරි ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට පුතේ රෙකෝඩින් පහසුකමක් තියෙනවා බලන්න අපේ පන්තියෙන් ලබා දෙනවා. හරි. ඒ වගේම පුතේ ඔයා පන්ති සඳහා සම්බන්ධ වෙන්න කැමති දරුවෙක් ඉන්නවා නම් මෙන්න මේ තියෙන 071යි 54යි 45යි 981 කියන නම්බර් එකට පොඩි WhatsApp message එකක් දාන්න අපේ admin team එකේ කෙනෙක් ඔයාව සම්බන්ධ කරගෙන ඔයාට ක්ලාස් එකේ විස්තර ලබා දෙයි. හරි. ඒ වගේම පුතේ ඔයාට පුළුවන් අපේ ඉස්සරහට ෂෙයා කරන වීඩියෝස් අපේ විෂය සම්බන්ධ කාරණා ටික ඒ වගේ අපේ කරන අලුත් ෂෝට් වීඩියෝ වෙන්න පුළුවන්. හරි. අපේ ක්ලාස් එකේ වීඩියෝ වෙන්න පුළුවන්. ඒ ඔක්කොම පුතේ ඔයාට පුළුවන් ජීවිතයට BC කියන YouTube channel එක subscribe කරලා ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාට වගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යන්නත් අවස්ථාව හම්බ වෙනවා. පුතේ අපේ පන්ති තියෙන්නේ සෑම බ්‍රහස්පතින්දා දවසකම රාත්‍රී 7 ඉඳලා 9:30 වෙනකම්. හරි. ගොඩක් දරුවෝ දැන් ඔන්ලයින් මාධ්‍යයට හුරු වෙලා තියෙන එක ගොඩක් හොඳ ප්‍රවණතාවයක් පුතේ. මොකද ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඒ වගේ ඉස්කෝලේ ගමන් ඒ වැඩ ටිකත් හරියට බැලන්ස් කරගෙන ඔයාට රැයට ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ඔයාට ඉගෙන ගන්නත් හරිම පහසුයි. ඔයාට කාලය මුදල් කියන දේවල් ඔයාට සෑහෙන ඉදිරි කරන්න පුළුවන්. දැන් 2026 ළමයින්ට ඔන්ලයින් ක්ලාස් එක වටිනාකම තේරෙන්නේ මේ ඔන්ලයින් මේ 2026 A level ලියන ළමයින්ගේ එක්සෑම් එක ලඟ වෙලා තියෙනකොට තමයි ළමයින්ට තේරෙන්නේ කාලය කියන දේ කොච්චර වැදගත්ද කියලා. එහෙනම් කාලය හරියට බැලන්ස් කරගන්න පුතේ ඔන්ලයින් පන්තියක් තෝරගන්න එක ඉතාම වැදගත්. හරි. යමු ඉස්සරහට. හරි. පුතේ
ඔය අපේ පන්තිය තෝරගන්න ඕනේ. හරි? පළවෙනි කාරණා තමයි පුතේ ඔයාගේ මේ සිලබස් එකේ තියෙන හැම විෂය කරුණක්ම සරලව මුල ඉඳලා ඕනම කෙනෙක්ට වැටහෙන විදිහට අපි කියලා දෙනවා. ඒක තමයි පළවෙනිම කාරණාව. ඔයාට මේ සබ්ජෙක්ට් එක හිතටම උගන්වනවා. හරියටම අල්ලගන්න පුළුවන්. පහසුවෙන් එකක් ගන්න පුළුවන්. ඔයා හරියට වැඩපිළිවෙලේ අපිත් එක්ක ගියොත්. හරි? දෙවෙනි කාරණාව තමයි පුතේ ඔයාට තියෙන අනිත් පහසුකම තමයි අපේ ටියුට් ඔක්කොම ඔයාට තැපෑලෙන් අපි ඔයාගේ ගෙදරට ලැබෙන්න සලස්වනවා. හරි? ඒකට ඔයාලා කිසිම ගාස්තුවක් ආවෙ වෙන්නේ නැහැ. අපි තැපෑලෙන් ඔයාගේ අවශ්‍ය කරන සටහන් ටික, ස්ටඩි ගයිඩ් එක, ඒ හැමදේම ඔයාගේ ගෙදරටම අපි ඔයාගේ අතටම ලබලා දෙනවා. හරි. ඊළඟ තමයි පුතේ අපි Zoom තාක්ෂණයෙන් තමයි පන්ති කරන්නේ. ඕනම කෙනෙක් දන්නවා දැන් Zoom තාක්ෂණයෙන් ක්ලාස් එකට ජොයින් වෙන. ඒ වගේම ඔයාට කුමන හෝ අවස්ථාවක ඔයාට පන්තියේ මිස් වෙලා තියෙනවා නම් මගහැරලා තියෙනවා නම් ඔයාට පුළුවන් අපේ පන්තියේ රෙකෝඩින් අපි දෙනවා. ඒක අපි ඔයාට තවත් පහසුකමක් විදිහට අපි YouTube අප්ලෝඩ් කරනවා. ඒකට ඔයාට ලොකු MB ප්‍රමාණයක් යන්නේ නැහැ. ඔයාට YouTube පැකේජ් එකක් දාගෙන අපේ මගහැරුණු මිස් වෙච්ච පාඩමක් තියෙනවා නම් මේ මිස් වෙච්ච පාඩම ඕන පාරක් බලන්න හැකියාව තියෙනවා. හරි? ඊළඟ කාරණා පුතේ. අපේ පන්ති පුතේ අනිත් පන්ති වලට වඩා විශේෂ වෙන්නේ අපි හැම පන්තියක් අපි හැම පාඩමක් අවසානයෙන් පුතේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහනක් යනවා. හරි? මේ දක්වා ඔයාගේ A level විභාගයේ අහලා තියෙන ප්‍රශ්න සහ අපි අනුමාන කරන ප්‍රශ්න සහ පළාත් ප්‍රශ්න තියෙනවනේ පුතේ. පළාත් ඔයා විභාගෙට ලියන පළාත් පේපර් වෙන්න පුළුවන්. ඔයාගේ අනිකුත් අනුමාන ප්‍රශ්න පත්‍ර වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම පුතේ අපි හරියටම සාකච්ඡා කරනවා. ළමයි කොහොමද MCQ එකක් තෝරගන්නේ නේ? හරි උත්තරයක් කොහොමද තෝරගන්නේ? හරි ළමයි කොහොමද ප්‍රශ්නයකට උත්තරයක් හරියට ලියන්නේ කියලා නේ? කොහොමද මේ ඒකකට නේ අපි අපේක්ෂා පුතේ ඔයාට ඉහළම ඉසඩ් ස්කෝර් එකක් ලැබෙන විදිහට ඔයාගේ ඒ සාමර්ථ්‍යය ලබා දෙන්න. හරි? අන්න ඒකට අවශ්‍ය කරන පුතේ හැම පාඩම් එකක් අවසානයේම අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරගෙන යනවා. හරි? අහගන්න. ඊළඟ තමයි පුතේ අපේ පන්ති ගාස්තු අවම පන්ති ගාස්තු තමයි අපි අය කරන්නේ. ඒක ඔයාට අර 071යි 54 45 981 කියන මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුතේ. අපේ ඇඩ්මින් ටීම් එකේ කෙනෙක් ඔයාව කන්ටැක්ට් කරගෙන පන්තියේ කියන ගාස්තු කොහොමද ඉස්සරහට ඔයාට වැඩ පිළිවෙල වෙන්නේ කියලා ඒකින් හැම කාර්යාම ඔයාට දැනුවත් වීම කරයි. හරි? හරි. පුතේ අපි අද පළවෙනි දවස නිසා අපි බෞද්ධ ශිෂ්ටාචාරය වගේ විෂය නිර්දේශය ගැන කතා කරමු පුතේ. හොඳට මතක තියාගන්න දරුවනේ හරිම ලේසි පාඩම් තියෙන්නේ 10යි. හරි? පාඩම් 10ක් තමයි ඔයාලට මේ බෞද්ධ ශිෂ්ටාචාරය පුරා වසර දෙකක් ඉගෙන ගන්න තියෙන්නේ. හරි? ඒකත් පුතේ හරිම සරල පාඩම් 10ක් තමයි තියෙන්නේ. හරි? සමහර පාඩම් ඔයා අපි දහම් පාසල් යන දරුවෙක් සමහරවිට දැනටමත් මේ පාඩම් වල යම්කිසි සමස්තයක් නැතත් යම්කිසි කොටසක් ඔයාගේ ආවරණය කරගලා ඇති. හරි? ඒ වගේම තමයි පුතේ අනෙකුත් පාඩම් කිහිපයක් තියෙනවා අපිට ඔයාගේ අමතරව ඔයාට මේ දහම් පාසලට අමතරව ඔයාට ඉගෙන ගන්න තියෙන පාඩම් ටිකක්. හරි? ඒකත් ඔයාට මා ලොකු වාසියක් වෙයි මේ විෂයට ඒකක් ගන්න. හරි? ඔයාගේ පාඩම් හොඳට මතක තියාගන්න පුතේ පාඩම් තියෙන්නේ 10යි. ওই 10 පුතේ හරියටම තිතටම අපි කරනවා. තිතටම කරනවා. ඔයාට තියෙන්නේ රෙකෝඩින් ටික හරියට බලන්න හැමදාම ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න අපිත් එක්ක එකතු කරලා පේපර්ස් කරන්න ඔය ටිකත් එක්ක ඔක්කොම ඔයාට ඒකක් ගන්නවා කියන එක ඊසි. හරි ඔයාට පහසු ඒකක් ගන්නවා කියන එක ඔයාට ඒකක් අරන් දෙනවා අපි 100%ක් අපි වාක්‍යයෙන් කියනවා. හරි? අපි යම් පුතේ පළවෙනි පාඩම. පුතේ පළවෙනි පාඩම ඔයාට වෙන් වෙන්නේ ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලන හා ආර්ථික පසුබිම කියන පාඩම. හරි? මේ පුතේ තියෙන මේ පාඩම තුළ ඉගෙන ගන්න තියෙන මාතෘකා කිහිපය මම මේ මාතෘකා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලට පළවෙනි පාඩම අපි පටන් ගත්ත ගමන්ම ඔයාලට මේ පළවෙනි පාඩමට අදාළ ඉගෙන ගන්න තියෙන මාතෘකා ටික විස්තර කරනවා. හරි? මේක පුතේ හරිම ලේසි පාඩම් ටිකක් තියෙන්නේ ප්‍රාග් බෞද්ධ කියලා කියන්නේ පුතේ බුදුදහම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදෙන්න කලින් ප්‍රාග් කියන්නේ පෙර ඉපදෙන්න කලින් තිබ්බ බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලන පසුබිම සහ ආර්ථික පසුබිම වලට පළවෙනි පාඩමේ ඉගෙන ගන්න තියෙනවා. හරි? හරිම සරලයි. හරි. අපි පුතේ මේකේ හරි ලස්සන ඒවා ටිකක් තියෙනවා. හරි ලස්සන පාඩම් ටිකක් තියෙනවා. ළමයිකට ආසාවෙන් ඉගෙන ගන්න පාඩම් ටිකක් තියෙනවානේ. කොහොමද මේ උදක පාරිශුද්ධිය වගේ දේවල් නේ. ඒවා හරි ලස්සන පාඩම් නේ. මොස්සේ ජීවිත කාලයක් දක්වාම කරපු පව් ටික ගඟ ගිහින් නාලා පිරිසුදු වුණාට පස්සේ මිනිස්සෙක්ගේ මුළු ජීවිත කාලෙන් කරපු පව් හොදාගෙන යනවා කියලා උගන්වනවා. හරි? හරිම ලස්සනයි මේවා ඉගෙන ගන්න තියෙන කාරණා. හරි?
ඊළඟ පුතේ ඔයාගේ දෙවෙනි පාඩම වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වහන්සේ හා පරමාදර්ශී ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ විශිෂ්ට චරිත ලක්ෂණ. හරි. බුදුරජාණන් වහන්සේගේ හා පරමාදර්ශී ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ විශිෂ්ට චරිත ලක්ෂණ නේ. බලන්නකො ළමයි චුට්ටක් හිතන්නකෝ. මෙන්න මේවා ඔයා ඉගෙන ගන්න නැද්ද ඔයාගේ බුද්ධ ධර්මයට? ඔයාට ඉස්කෝලෙත් ඉගෙන ගන්න තියෙනවා. දහම් පාසලෙත් මේවා ඉගෙන ගන්න තියෙනවා. හරි. මෙතනදි චුට්ටක් ඒවා අපි ඇඩ්වාන්ස් කරලා කියලා දෙනවා. හරි. ඇඩ්වාන්ස් කරලා කියලා දෙනවා. ඔයාට හරිම ලේසි මේ ටික අල්ලගන්න. හරි. නේ? බුදුරජාණන් වහන්සේගේ පద్මාකාර ජීවිතය, තාදී ගුණය, මහා කරුණාව, ආදර්ශවත් නායකත්වය මේවා සමහරවිට දැනටවත් ඉගෙනගෙන ඇති. හරි. මේ තරම් විෂයක් නැහැ පුතේ. ඔයාගේ සිලබස් එක ඇතුලේ ඔයාට ඒ එකක් ගන්න වගකීමෙන් කියනවා. හරි. මේ තරම් පහසු විෂයක් ලෝ ෆැකල්ටි යනවා නම් ඒකක් අරගෙන ඉහළම ඉස්සඩගයක් තියෙන රෑන්ක් එකක් එක්ක ලෝ ෆැකල්ටි යනවා නම් ඔයාට මේ තරම් ලේසි විෂයක් නෑ. අනික පුතේ ඔයා මේ එකතු වෙලා තියෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ 8 වෙනියා බිහි කරපු බෞද්ධ ශිෂ්ටාචාර පන්තියත් එක්ක. හරි. මම හිතනවා මේ පන්තියෙත් ලෝ ෆැකල්ටි යන ළමයි බහුතරයක් ඉන්නවා කියලා. හරි. හැම වසරකම මගේ ලෝ ෆැකල්ටි යන ළමයි බහුතරයක් ඉන්නවා. මම හිතනවා මේ වසරේදීත් ඒ ප්‍රමාණය ඊට වඩා වැඩි කරන්න. හරි. අහගන්න. හරි. පුතේ තුන්වෙනි පාඩම ඔයාට වෙන්නේ පුද්ගලයා සමාජය හා දේශපාලන සංවිධාන පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කියන පාඩමට. හරි. මේකෙදි පුතේ ඔබට උගන්වනවා සමාජ ප්‍රභවය පිළිබඳ බෞද්ධ විග්‍රහය කොහොමද සමාජයේ බිහි වුණේ කියලා. මිනිස්සෙකුට මේ පුද්ගල ස්වාමිත්ව ස්වාධීනත්වය කොහොමද මිනිස්සෙකුට තනියම හිතලා දෙයක් කරන්න පුළුවන්. මේ බෞද්ධ බුදුරජාණන් වහන්සේ උගන්වපු සංකල්ප වගේ දේවල් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. හරිම සරලයි. මේ බෞද්ධ දේශපාලන මූල ධර්ම අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ ඔයා දැන්ටමත් දන්නවනේ පුතේ. පංචශීල ප්‍රතිපද, දසරාජ ධර්ම, දස සක්විති සප්ත අපරිහානීය ධර්ම නේ. මෙන්න මේ වගේ දේවල් ඔයාට ඉගෙන ගන්න තියෙන හරිම ලේසි පාඩමක්. ගොඩක් ළමයි වෙලා තියෙන පුතේ. ගොඩක් ළමයි තෝරගන්න ලොකු සබ්ජෙක්ට් නේ. සමහර සබ්ජෙක්ට් තියෙනවා රැල්ලට කරන්න යන්නේ. හැබැයි ඔයා රැල්ලට කරලා රැල්ලත් එක්කම ගහගෙන වෙරළට එනවා. හරි. හැබැයි පුතේ මතක තියාගන්න බෞද්ධ ශිෂ්ටාචාර වගේ දෙයක් ඔයාට පළවෙනි පාරම විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව උදා කරලා දෙනවා. පළවෙනි පාරම ළමයෙක්ට ලෝ ෆැකල්ටි යන්න ඉන්නවා නම් පළවෙනි පාරම ළමයට ලෝ ෆැකල්ටි යන්න අවස්ථාව දෙනවා. බෞද්ධ ශිෂ්ටාචාර විෂය. මේක ඒ තරම් පහසු විෂයක් ළමයි මග අර ගන්නවා. හරි. ඒ නිසා ඔයා හරියටම මහන්සි වෙන්න පුතේ මේ අවුරුදු දෙක ඇතුළත පුංචි කැපකිරීමක් කරන්න. ඔයාව අනිවාර්යයෙන්ම නීති පීඨයකට අරගෙන යනවා. හරි. අහගන්න. හරි. පුතේ ඊළඟට අපිට හතරවෙනි පාඩම වෙන්නේ පුද්ගලයාගේ හා සමාජයේ යහපැවැත්මට උපයෝගී වන බෞද්ධ ආචාර ධර්මවලට. හරි. ඒකෙදි පුතේ ඔයාට හොඳ නරක විනිශ්චය කිරීම බෞද්ධ නිර්ණායක. හරි. පුද්ගලයා හා සමාජ සම්බන්ධ අදාළ බෞද්ධ නිර්ණායක. මෙන්න මේ වගේ හරිම ලස්සන දේවල් ලේසි දේවල් ටිකක් තියෙන්නේ. හරි. ශ්‍රද්ධාව, පන්සිල්, අටසිල්, සතර සංඝාවත්තු, කිරියොතප් කියන දේවල්. හරි. හරිම සරලයි. ඔයා දැන්ටමත් දහම් පාසලේ ඉගෙනගෙන ඇති සමවා පොළවලදී බෞද්ධ බුද්ධ ධර්ම විෂයට ඉගෙනගෙනත් ඇති. හරි. ඒවා ටික පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා අපි මෙතනදී උගන්වනවා. හරි. හරිම සරලයි. හරි. ඊළඟ පුතේ ඔබට 12 වසරේදී ඉගෙන ගන්න තියෙන අන්තිම පාඩම ඔයාගේ විෂය නිර්දේශයේ තියෙන පරිසරය, ආර්ථිකය හා භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. හරි. මම තව පොඩි දෙයක් කියන්නද? හරි. ගොඩක් ළමයි හිතනවා බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියන්නේ මේ ගාථා තියෙනවනේ සර්. ඕක පොඩ්ඩක් පාඩම් කරන්න චුට්ටක් අමාරුයිනේ. ගාථා තියෙනවනේ. එමය කියලා. ළමයි මෙහා ගන්න. සමහර දේවල් තියෙනවා අපිට ක්‍රම කිහිපයක්. හරි. මම මේක ඉස්සරහට කියන්නම් ඔයාට. සමහරු හිතනවා මේ ගාථා ඔක්කොම ලියන්න ඕන කියලා හිතනවා. හරි. එහෙම එකක් මේ විෂය නිර්දේශයෙන් නැහැ. හරි. මම ඔයාට පෙන්නන්න පළවෙනි පාඩම අපි පටන් ගන්නවාද? එතනදී කොහොමද අපි ගාථාවක් කියන දේ සම්පූර්ණම නැතුව අපේ පාඩමට අදාළ වෙන කොටස් වෙන විදියට ඒක කොහොමද ගලපගන්නේ කියලා. හරි. හැබැයි සමහර ගාථා තියෙනවා පුතේ අපි ඒවා ඒ විදිහටම ලියන්න ඕන. හරි. ඔයාට මේ පන්ති ඇතුලේ ගාථා ටික කටපාඩම් කරවනවා. හරි. අද මම පළවෙනි පාඩම පටන් ගත්තම ඔයාට කරලා පෙන්නන්නම් කොහොමද ගාථා පාඩම් කරන්න කියලා. හරි. පට්ට ලේසි ළමයි හිතාන ඉන්නේ ගාථා තියෙනවා මේක පොඩ්ඩක් ගාථා පොඩ්ඩක් පාඩම් කරන්න අමාරුයි කියලා තමයි හිතාන ඉන්නේ. හරි. එහෙම දෙයක් නැහැ. ඒක මිනිස්සු එක එක විදිහට හිතන විදිය. හරි. ඔයාට මම ඒක හරියටම ගාථා ටික අද පෙන්නන්න කොහොමද පාඩම් කරගන්නේ කියලා. හරි. පරිසරය පිළිබඳ පුතේ බෞද්ධ ආකල්ප අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. බුදුහාමුදුරුවෝ කොහොමද සෞන්දර්ය රස ආස්වාදය කරේ? හරි.
බුදු සමය හා කොහොමද පරිසරය සම්බන්ධ වෙලා යන්නේ, බුදුහාමුදුරුවෝ කොහොමද ඒව ගැන ඉගන්වපු මොනවාද සංකල්ප කියන ඒවා ගැන අපිට මේක ඉගෙන ගන්න තියෙනවා. හරි? භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් තියෙනවා පුතේ අපිට ඒක ඇතුළේ ඉගෙන ගන්න. ඊට පස්සේ පුතේ අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ වගේ ආර්ථිකය සම්බන්ධයෙන් මිනිස්සු කොහොමද කටයුතු කරන්න ඕන කියන ඒවා ඒ කියන පාඩම් ඇතුළේ අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. මම මේ එකින් එක පුතේ මේ තියෙන මාතෘකා ඔක්කොම විස්තර කරන්නේ නැහැ. පාඩම් ඒකක පටන් ගත්ත ගමන් ඔයාලට සම්පූර්ණම පාඩම් ඒකක ඇතුළේ තියෙන පාඩම් ටික හරියටම ලස්සනට පෙළගස්සලා එකින් එක දශමයක්වත් මිස් වෙන්නේ නැතුව A to Z ඔයාලට උගන්වනවා. හරි? අහගන්න. හරි. ඊට පස්සේ පුතේ ඔයාලට 13 වසරේ ඉගෙන ගන්න තියෙන පළවෙනිම පාඩම තමයි මූලාශ්‍රය අනුසාරයෙන් බෞද්ධ සාර ධර්ම. හරි. මේ පාඩමේදී පුතේ ඔයාලට ඉගෙන ගන්න වෙනවා සිංහාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, මංගල සූත්‍රය, ධම්මපදේ. හරි. හිතන්න එපා පුතේ මේ සූත්‍ර තිබ්බා කියලා මේ සූත්‍ර අපි ඉගෙන ගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. මේ වගේ තියෙනවා පුතේනේ සිංහාලෝවාද සූත්‍රයේ තියෙන ඒ යම්කිසි මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය, දෙමාපිය දරුව සම්බන්ධතාවය, අන්න ඒ වගේ සම්බන්ධතා ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. මේ කොහෙවත් මේ සූත්‍ර පාඩම් කරනවා කියලා එකක් නැහැ. හරි. පැහැදිලිද? අහගන්න. හරි. ඊළඟට පුතේ 7 වෙනි පාඩමේ වාට වෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ සිට කනිෂ්ක රාජ්‍ය සමයේ තෙක් ශාසන ඉතිහාසයේ වෙච්චි සුවිශේෂී සිදුවීම්. හරි. ඒකෙදි පුතේ වාට ඉගෙන ගන්න තියෙනවා මේ බුද්ධ කාලින ಭಾರತೀಯ ධර්මදූත සේවය. බුදුරජාණන් වහන්සේගේ ධර්මචාරිකා. හරි. ಭಾರತೀಯ තේරවාදී ධර්ම සංගායන. පුතේ පළමු ධර්ම සංගායන, දෙවන ධර්ම සංගායන, තෙවන ධර්ම සංගායන ඉගෙන ගන්න තියෙනවා. හරි. හරිම ලේසි මාතෘකා ටිකක්. හරි. ඊට පස්සේ පුතේ අශෝක අධිරාජ්‍යගේ ශාසනික සේවාව වට ඉගෙන ගන්න තියෙනවා. හරි. හරිම සරල කාරණා. හරි. ඊට පස්සේ පුතේ ಭಾರತೀಯ බෞද්ධ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවාට තියෙනවා. හරි. මේකේ නාලන්දා විශ්වවිද්‍යාලය, වික්‍රමශිලා විශ්වවිද්‍යාලය, වලබි විශ්වවිද්‍යාලය, ඒ විශ්වවිද්‍යාල ගැන අපිට පරිපාලන විභාග ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි. ඊළඟට පුතේ 8 වෙනි පාඩම වලට වෙන් වෙන්නේ ලංකාවේ ආගමික දේශපාලන සමාජීය සංවර්ධනය උදෙසා බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂය පදනම් වෙච්ච ආකාරය. නැත්නම් අපි කෙලින්ම කිව්වොත් අපි මේක බුදුදහම ලංකාවට හඳුන්වා දීමත් සමග මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවේ තිබ්බු රාජ්‍ය පරිපාලන ව්‍යුහයට කොහොමද බුදු සමය කියන දේ සම්බන්ධ වුණේ කියන කාරණාව තමයි අපිට මේකදී ඉගෙන ගන්න තියෙන්නේ. හරි. හරි. ඒකදී පුතේ අපිට මේ මිහිඳු මහරහතන් වහන්සේ එන්න කලින් තිබ්බ අපේ ඇදහිලි විශ්වාස සහ ඒවෙන් පස්සේ කොහොමද අපි නේද අපි ගස්සල් වලට වැඳ හිටපු මිනිස්සු මිහිඳු හාමුදුරුවෝට පස්සේ අපිට කොහොමද ඒක බුදු සමයත් එක්ක වෙනස් වුණේ කියන කාරණා අපිට මේකදී ඉගෙන ගන්න තියෙනවා. හරි. හරිම සරලයි ළමයි. මේ තරම් ලේසි විෂයක් වගේ විෂය නිර්දේශය නෑ කියන්නේ ඒකයි. හරි. ඊට පස්සේ පුතේ රාජ්‍ය පාලනයේදී ශ්‍රී ලංකේ රජවරුන් බුදු සමයේ ලද ආభాසය සහ උන් සිදු කළ ශාසනික සේවාව අපිට මෙතෙන්දී කතා කරන්න තියෙනවා. හරි. ඒතර පුතේ අපි දේවානම්ද පීතිස්ස රජතුමාගේ ශාසනික සේවාව, දුටුගැමුණු රජතුමාගේ ශාසනික සේවාව, වළගම්බා රජතුමාගේ ශාසනික සේවාව, මහසෙන් රජතුමාගේ ශාසනික සේවාව, මේ වගේ ශාසනික සේවාවන් ඉගෙන ගන්න තියෙනවා. හරි. 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 ඊට පස්සේ පුතේ ඔයාගේ 9 වෙනි පාඩම වෙන්නේ බුදුදහම පැතිර ගිය ආසියාතික රටවල ජන ජීවිතේට කොහොමද බුදුදහමේ ආభాසය ලැබුණත් එක්කම එයාලගේ ජන ජීවිතය වෙනස් වුණේ කියලා. නැත්තම් ඔලම කිව්වොත් පිට රටවල් කියන්නේ බෞද්ධ ආගම අදහන අනිත් රාජ්‍යයන් වලට කොහොමද බුදුදහම කියන දේ ව්‍යාප්ත වුණේ සහ ඒ වගේ තිබ්බ කොහොමද බුදු සමයත් එක්ක ඒ වගේ රටවල් හැඩගැසුණු කියන එක තමයි ඔයාලට මේකෙදී අපි උගන්වන්නේ. හරි. ඒ අරද පුතේ අපිට බුරුමේ ඉගෙන ගන්න තියෙනවා, තායිලන්තේ ඉගෙන ගන්න තියෙනවා, චීනයේ ඉගෙන ගන්න තියෙනවා, ජපානයේ ඉගෙන ගන්න තියෙනවා. හරි. මේ ලේසි. හරිම ආසයි ඉතින් මේවා ඉගෙන ගන්න. අපේ රටේ විතරක් නෙමෙයි පුතේ අපි බුදුදහම ආගමක් විදිහට අදහන අනිත් රටවල තියෙන ආගම් ගැන මේ අනිත් රටවල් ගැනත් අපිට ඉගෙන ගන්න අවස්ථාව මේකෙදි හම්බ වෙනවා. හරි. මෙයා මේ රටවල් තියෙනවා කියලා මේ ලොකුවට හිතන්න එපා. එන්න අමාරු ඒවා කියලා. මේවත් ඉතින් මාරම ලේසි විෂය කරුණු ටිකක් මේ පාඩම් ඇතුලේ තියෙන්නේ. හරි. අහගන්න. හරි. ඊට පස්සේ පුතේ ඔයාට අන්තිම පාඩම් වෙන් වෙනවා බුදු සමයෙන් පෝෂණය වූ ಭಾರತೀಯ ශ්‍රී ලංකේ කලා ශිල්ප හා සාහිත්‍ය කියන පාඩම තමයි ඔයාගේ 10 වෙනි පාඩම නැත්නම් අන්තිම පාඩම වෙන් වෙන්නේ. හරි. ඒ අර්ථයේ පුතේ යම්කිසි බුද්ධ ප්‍රතිමා කිහිපයක් අපිට සම්ප්‍රදාය කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. හරි. ලංකාවේ ස්තූප ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි. ලංකාවේ ස්තූප වල තියෙන අනන්‍යතා මොනවාද කියලා ඉගෙන ගන්න තියෙනවා. හරි. අනුරාධපුර පොළොන්නරුව වල බුද්ධ ප්‍රතිමා ස්තූප වල තියෙන නිර්මාණ වල තියෙන වෙනස්කම් මොනවාද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. ඒ වගේ පුතේ අන්තිම හරියට වෙද්දී අපිට ශ්‍රී ලංකේ සාහිත්‍ය හා ශිල්ප කලාවන්ගේ පෝෂණයට බුදුදහමෙන් කොහොමද
ආభාසය ලැබුණේ නැත්නම් බුදුදහමේ මොන වගේ පණ්ඩයක්ද ලැබුණේ බුදුසමයත් එක්ක කොහොමද ඒ යුගවලදී හිටපු රාජධානි වලදී බුදුසමයත් එක්ක කොහොමද මේ කලා නිර්මාණ නැත්නම් අපි කියන සාහිත්‍ය කියන දේ කොහොමද වෙනස් වුනේ කොහොමද අලුත් උනේ අලුත් අදහස් කොහොමද බුදුදහමත් එක්ක හැඩගැසුනේ කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි? ඒකෙදි පුතේ අපිට දඹදිව යුගය, කෝට්ටේ යුගය වගේ යුගවලදී අපිට කොහොමද මේ ගද්‍ය පද්‍ය රචනා වලින් කොහොමද බුදු සමයත් ආభాෂය කරගෙන ඉලක්ක කරගෙන ඒවත් එක්ක හැඩ ගැහුනේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි චිත්‍ර කලාව ලංකාවේ ජනකවි නාට්‍ය නිර්මාණ වුණා ලංකාවේනේ. අදටත් අපි තියෙනනේ බුදු සමය ආශ්‍රය කරගෙනනේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආශ්‍රය කරගෙන අදටත් ලංකාවේ නිර්මාණය වෙනවා නාට්‍යනේ. අද විතරක් නෙවෙයි පුතේ ඒ කාලෙත් නාට්‍ය නිර්මාණය වුණා. හරි අන්න ඒ වගේ නැත් අපි මේකෙදි ඉගෙන ගන්න තියෙනවා. මේකෙදි පුතේ ඕනම ළමයට පුළුවන් ඔය ප්‍රශ්න ඔය හරියටම ඔය පාඩම් 10 හරියටම ස්ටඩි කරොත් ළමයෙකුට ඔය 10 මොන පාඩමේ මොන ප්‍රශ්නේ හුවත් ලියන්න පුළුවන්. හරි අපි ලියන්න පුළුවන් මට්ටමට ඔයාට මේ පන්තිය උගන්වනවා. හරි හැමදාම පන්තියට එන්න පුතේ එක දවසක්වත් මිස් කරගන්න එපා. පරිම අවස්ථාවක් આવත් විතරක් මිස් කරගන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ලයිව් පන්තියට සම්බන්ධ වෙන්නේ. අපේ පන්ති අනිත් පන්ති වගේ නෙපිට ඕන කෙනෙක්ට මයික් එකක් ඔන් කරලා කතා කරලා ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕන තැනකින් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි? එම් නිදහසක් අපේ පන්ති ඇතුලේ තියෙනවා. හරි? ඔන්න ඕක තමයි පුතේ අපි වගේ තියෙන විෂය නිර්දේශිත කියනවා. විෂය නිර්දේශය ඉතාම කෙටියෙන් කරේ පුතේ. උද අපි පාඩම් පටන් ගන්න යද්දි මේ විෂය නිර්දේශය print කරලා වගේ ගෙදරට ටියුට් එකත් එක්ක එවනවා. මම කෙටියෙන්ම කතා කරේ පුතේ. අපි පළවෙනි පාඩමක් කියන්නේ පාඩමෙන් පාඩමට අපි යනකොට ඔයාලට මේ විෂය නිර්දේශයේ පළවෙනි පාඩම ඇතුලේ මොනවද ඉගෙන ගන්න තියෙන විෂය කාරණා කියලා අපි හරියටම කියලා දෙනවා. හරි. එතකොට මේ කාලේ අමුතර කාලේ අපි වැවෙන නිසා තමයි ඔයාලට මේක තාම කෙටියෙන් කිව්වේ. අපි පාඩම් එකක් පටන් ගත්ත ගමන් මේ පාඩම් එකක ඇතුළේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා අපි කියලා දෙනවා. හරි? අහගන්න. හරි? ඔන්න ඔතනින් ඔයාගේ විෂය නිර්දේශය හරි ඔයාට ඉගෙන ගන්න තියෙන විෂය නිර්දේශය අවසන් වෙනවා. හරි? හොඳට මතක තියාගන්න. පාඩම් තියෙන්නේ 10යි. ඒ පාඩම් 10 ඔයා හරියටම ස්ටඩි කරොත් ඔයාට පුළුවන් මේකට ලකුණු 97ක් 98ක් නේ අපේ පුතේ ඒක අපි ලකුණු 80 පන්නපු එකක් නෙමෙයි අපේ බලාපොරොත්තු මේ පන්තියේ ඔයා ලකුණු 90කට වඩා නැත්නම් ඔයා පළවෙනි පාරම ලෝ ෆැකල්ටි ලියන්න පුළුවන් ඉහළම ලකුණකට යන්න තමයි මේ පන්ති අපි ඔයාට කරගන්නේ. හරි? නිසා ඔයා මේක හරියටම අල්ලගන්න. හරියටම අල්ලගත්ත ළමයට වාර විභාගයක් වෙන්න පුළුවන්. ඕනෑම විභාගයක් වෙන්න පුළුවන්. BC වල තියෙන ඕනම වාර විභාගයකදී ඔයාගේ ලකුණු 80ට වඩා අපි ගේනවා. හරි? මුලින් දැම්ම අපි කරනවා. හරි? අහගන්න. මේ තියෙන පුතේ ඔයාගේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඔයා මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න පත්‍රය මේ තියෙන 2025 ප්‍රශ්න පත්‍රය. හරි? ප්‍රශ්න තියෙනවා මේකේ පුතේ පළවෙනි කොටසේ තියෙනවා ප්‍රශ්න 50ක්. හරි? පළවෙනි කොටසේ ප්‍රශ්න 50ක් තියෙනවා. කාලය පැය දෙකක් තියෙනවා. හරි? ප්‍රශ්න 50යි ටයිම් එක තියෙනවා පැය දෙකක්. ඒ පැය දෙක ඇතුළත ඔයා හරියටම ප්‍රශ්න පහෙන් වඩාත්ම ගැළපෙන උත්තරේ තෝරගන්න ඕන. හරි? මේ හරිම ලේසි හරිම ඉක්මනින් ප්‍රශ්නයකට උත්තරයක් ගන්න පුළුවන්. අපි ගාව ඒ ඔක්කොම අපි කියලා දෙනවා. හරි? අහගන්න. හරි? මෙන්න මේ වගේ පුතේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ ප්‍රශ්න 50ෙදී ඔයාලට තියෙන්නේ පැය දෙකක් ඇතුළත මේ ප්‍රශ්න පහෙන් වඩාත්ම උත්තර පහෙන් වඩාත්ම ගැළපෙන උත්තරය තෝරලා හරි අර ඔයාලට දෙන කොටුකලේ මාක් කරන්න. හරි? ලේසි මං හිතන්නේ ගිය පාර අපේ පන්තියේ ළමයි පුතේ අනිවාර්යයෙන්ම 50න් 50 ගහන ළමයිනුත් ඉන්නවා. හරි බහුතරයේ පුතේ අපේ ළමයි 45න් උඩ අනිවාර්යයෙන්ම ගහනවා. හරි අනිවාර්යයෙන්ම 45න් උඩ මාක් එකක් දානවා. හරියටම 50න් 50 ගහන ළමයිනුත් බහුතරයක් ඉන්නවා. හරි? හරි? ඊළඟට පුතේ ඔයාගේ ඊළඟ තියෙනවා පළවෙනි කොටස ප්‍රශ්න 50ක් වෙන් වෙනවා. ඒ පළවෙනි ප්‍රශ්න 50 වෙන් වුණාම ඔයාට තියෙන්නේ පුතේ ඊළඟට කියන ප්‍රශ්න පත්‍රය නැත්නම් අපි රචනා ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ දෙවෙනි කොටස. හරි? රචනා ප්‍රශ්න පත්‍රය තමයි තියෙන්නේ දෙවෙනි කොටස. මේකෙදි පුතේ ඔයාට තියෙනවා කාලය පැය 3ක්. හොඳට මතක තියාගන්න මේක හොඳට ඔළුවට අදම දාගන්න. පළවෙනි කොටස නැත්නම් පළවෙනි පේපර් එකට ඔයාට තියෙන පැය 2යි ප්‍රශ්න MCQ 50ක් තියෙන තෝරගන්න. හරි? මේකෙදි පුතේ දෙවෙනි කොටස නැත්නම් දෙවෙනි පේපර් එකේදී ඔයාට තියෙන්නේ
ටයිම් එක පැය 3ක් තියෙනවා. කාලය පැය 3ක් තියෙනවා. ඒ පැය 3 ඇතුළත ඔයා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන. අර මතක තියාගන්න. ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන. ඔය පාඩම් 10 ආශ්‍රයෙන් ඔය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මේ පන්තියේ ළමයෙක්ට ඕනම පාඩමකින් ඕනම තැනකින් ඕනම පාඩමකින් ඇහුවත් ඕනම ප්‍රශ්නයක් ලියන්න පුළුවන් මට්ටමට අපි ඔයා මේක හදනවා. හරි? අහගන්න. මේකද තියෙන්නේ පුතේ ඔයාට පළවෙනි කොටස. මේ තියෙන්නේ පළවෙනි කොටස. පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක්. හරි? හොඳට මතක තියාගන්න. පළවෙනි කොටසේ තියෙනවා ප්‍රශ්න 3ක්. හරි? මේ තියෙන්නේ මෙතෙන් එනකම් පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා. මේ ප්‍රශ්න 3ෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්න තියෙන්නේ. හරි? මේ ලකුණු ලබා දෙන විදිහ පුතේ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස තියෙනවා ලකුණු 2යි. ඊළඟ කොටස බ්‍රාහ්මණ වර්ණයට අනියමිත ආපත් ධර්ම කෙටියෙන් හඳුන්වන්න තියෙන එකට ලකුණු 3යි. හරි? පූර්ණ කස්සපගේ මූලික ඉගැන්වීම් ගැන හර දක්වන්න තියෙන ලකුණු 4යි. හරි? බුද්ධ කාල බාල සමාජ නාගරික ලක්ෂණ සාධක පහක් අතර විස්තර කරන ලකුණු 5යි. හරි? මහා ප්‍රජාපති ගෞතමී චරිතයෙන් පිළිබඳ උතුම් ගුණ පිළිබඳ නැගීමක් කරන ලකුණු 6යි. හරි? ඔන්න විදියට ඔයාට පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ ගත්තත් කොටස් 5කට තියෙනවා. ඔය කොටස් 5 ලියන්න තියෙන්නේ. හරි? මේවා අපි ඔයාට දැන් මේ 4ක් ලියන්න තියෙන ඒවා, හරි 3ක් ලියන්න තියෙන ඒවා, ඒ වගේ දේවල් අපි පන්ති ඇතුලේ කටපාඩම් කරනවා. හරි? ඔයාට තියෙන්නේ පේපර් එක ගත්ත ගමන් ලියන්න. හරි? ඒ මට්ටමට අපි ඒවා හදනවා. හරි? ඊළඟ එකේ පුතේ වැදගත්ම කොටස තමයි මෙන්න මේක. දෙවෙනි කොටසත් මේකෙදි තියෙනවා පුතේ ප්‍රශ්න. තව අපිට ඉතුරු ප්‍රශ්න කීයක් තියෙනවද? ටක් ගාලා chat එකට දාන්න ප්‍රශ්න කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. අගන ඉන්නවා ළමයි ඈ. ඔව් මේකෙන් තියෙනවා අපිට ගොඩක් කට්ටිය දාලා තියෙනවා. මේකෙදි තියෙනවා පුතේ අපිට ප්‍රශ්න 3ක් තෝරගන්න. හරි? පළවෙනි කොටසෙන් ප්‍රශ්න 2යි, දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3යි. හරි? එහෙම තමයි ප්‍රශ්න 5 හැදෙන්නේ. හරි? හොඳට ඔළුවේ අයිඩියා එක තියාගන්න. හරි? මේකෙත් පුතේ තියෙනවා මේක හරියම ලේසියෙන් මේක විස්තර කරන්න තියෙන්නේ. හරි? මේ පළවෙනි ප්‍රශ්න බලන්න 4 එක. බෞද්ධ ඉගැන්වීම් වල අන්තර්ගතයේ ධාර්මික ධනෝපාන මාර්ග පිළිබඳ විමසීමක් කරන්න. හරි? මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ ලකුණු අපි 4 ගත්තොත් 4 ලකුණු 20ක් එන විදිහට තමයි මේක හැදෙන්නේ ප්‍රශ්න ටික. 10 එකක් තියෙනවා. තව 10 එකක් තියෙනවා. ඔය 10 දෙක හරියට විස්තර කරොත් ඔයාට ලකුණු 20න් ලකුණු 20න් 19ක් ඉතින් 20ම ගන්නත් පුළුවන්. හරි? ලකුණු 19ක් 18ක් ගන්නවා කියන එක ඊසි. හරි? හරිම ලේසි පුතේ මේ තරම් සබ්ජෙක්ට් එකක් නැහැ ඔයාගේ විෂය නිර්දේශයේ ඒකක් අරන් පහසුවෙන් ඒකක් ගන්න පුළුවන් විෂයක් මේ විෂය නිර්දේශයේ නැහැ. හරි? මේ බලන්න පුතේ මේකේ ප්‍රශ්න තියෙනවා නේ ප්‍රශ්න 8ක් යනකම් තියෙනවා ප්‍රශ්න 8 ඉදිවාට මේකෙන් තෝරගන්න තියෙනවා ප්‍රශ්න 3ක්. හරි? මේ 3යි ප්‍රශ්න 3යි අර ප්‍රශ්න 3 අර ප්‍රශ්න 2යි මුළු ප්‍රශ්න 5කට ලියන්න ඕන. ටයිම් එක පැය 3යි. හරි? දැන් පන්තියේ පුතේ ඉස්සරහට කරගෙන යද්දුවාට කියලා දෙනවා කොහොමද පේපර් එකක් ලියන්නේ ටයිම් එක කොහොමද බැලන්ස් කරගන්නේ. හරි? සමහරක් MCQ කොහොමද අපි හරියටම උත්තරයක් තෝරගන්නේ සමහරක් උත්තරයක් අපි කොහොමද ඒක රිජෙක්ට් කරන්නේ උත්තරයක් කොහොමද අපි අයින් කරලා හරිම උත්තරය අපි තෝරගන්නේ කියලා ඒ ඔක්කොම ඔයාලා මේ පන්ති ඇතුළේ අපි කියලා දෙනවා. ඉස්සරහට අපි හැම පාඩම් එකයක් ඉවර වුණාම මම පාඩම් එක එකටම අදාළව තියෙනවා ප්‍රශ්න පත්‍ර හදලා තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර හදලා එයාට ප්‍රැක්ටිස් කරවනවා කොහොමද ප්‍රශ්න පත්‍ර කරන්න කියලා. හරි? අහගන්න. හරි? මෙතනින් පුතේ අපිට විෂය නිර්දේශය හඳුන්වා දීම ඒ ටික අපි අවසන් කරනවා. හරි? ඔයා දැන් දන්නවා පළවෙනි කොටස ඔයාට තියෙන්නේ පළවෙනි පත්‍රය තියෙන්නේ MCQ 50ක් තෝරන්න. ඒ MCQ 50 ටයිම් එක දෙනවා පැය දෙකක්. පැය දෙකක් අපිට යන්නේ නැහැ ඔය MCQ 50 තෝරන්න. හරිම ළමයෙක් හරියටම මේ පන්තියේ හිටියොත් ළමයෙකුට පැය භාගයක් හරි විනාඩි 40ක් විතර වගේ ඇතුළත අපි උත්තර තෝරගන්න කියලා දෙනවා. හරි? ළමයෙක් මහන්සි වෙන්න ඕන. හරි? මේ මොන දේ කරත් වැඩක් නැහැ. ඔයාගේ කැපවීම මත තමයි මේ හැමදේම තීරණය වෙන්නේ. හරි? අපිට පුළුවන් ඔයාව ගයිඩ් කරන්න විතරයි. හරි? කරනවද නැද්ද කියන එක ඔයාගේ අතේ තමයි තීරණය තියෙන්නේ. හරි? අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සපෝට් එක අපි ඔයාට දෙනවා. හරි? ඔයාට දැන් අපි 2026 A level ලියන ළමයින්ට අපි සම්පූර්ණ දවසක් එක දිගටම කරනවා. ඒ ඉඳන් පටන් ගත්තාම අපි හවස් වෙනකම්ම කරනවා. හරි? ඒ වගේ ඔයාටත් ඔයාගේ විභාග 2028 A level ලියද්දි ඔයාටත් ඒ විදිහටම අපි ටයිම් එක ෂෙඩියුල් කරලා අපි පේපර්ස් කරවලා තමයි යවන්නේ. හරි? ඔයාගේ අතේ තමයි මේ
හැමදේම තියෙන්නේ ඔයා මහන්සි වෙන තරමට ඔයාට රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරි? අපි ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම ඔයාට 100% අපේ පැත්තෙන් කරනවා. අපි උපරිමය කරනවා. හරි? එළි වෙනකන් උනත් කමන්නේ අපි කරනවා අපේ පැත්තෙන් උපරිමය. ඔයාට තියෙන්නේ මහන්සි වෙලා වැඩ ටික කරගෙන යන්න. හරි? ගන්න. හරි. මෙතනින් පුතේ ඉවරයි. දැන් මං හිතනවා අයිඩියා එකක් ඔයාලට තියෙන්නේ නැති කියලා. පළවෙනි කොටස පළවෙනි පේපරේ MCQ ප්‍රශ්න 50යි. දෙවෙනි කොටස නැත්තම් අපි දෙවෙනි පේපර් එක තියෙනවා ඔයාලට. ටයිම් එක තියෙනවා කාලය තියෙනවා පැය 3ක්. ඒකෙන් ප්‍රශ්න 5කට ලියන්න ඕන. පළවෙනි කොටසෙන් ප්‍රශ්න 2යි. දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3යි. මුළු ප්‍රශ්න 5යි. හරි? හරි. මේ ටික ක්ලියර්ද? පේපර් ස්ට්‍රක්චර් එක හරි? අපි ආයේ පේපර්ස් කරද්දී තමයි මේ ටික ආයේ පැහැදිලි කරන්නේ. මේ ටික දැනට පැහැදිලි වුණා ටක් ගාලා මෙසේජ් එකක් දාන්න මේ chat එකට මේ ටික පැහැදිලිද කියලා. චතුර දානවා ක්ලියර්. 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 එත්ම දානවා ක්ලියර් කියලා. පැහැදිලි සර්. පැහැදිලි සර්. හරි. ඔය හැමෝම දානවා පැහැදිලි කියලා. හරි මම හිතනවා හැමෝටම අයිඩියා එකක් ඇති කියලා. පුතේ ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා හරි chat එකට දාන්න. හරි ඕනම වෙලාවක chat එකට දාන්න පුළුවන්. මයික් එක ඔන් කරලා හරි ඕනම ප්‍රශ්නයක් තිබ්බොත් Tamanට තේරෙන්නේ නැත්නම් තිබ්බොත් ඕන වෙලාවක කතා කරලා අහන්න. එක පාරක් නෙමෙයි 10 පාරක් 100 පාරක් වුණත් අපි ඔයාලට තේරෙනකන් ඒක පැහැදිලි කරලා දෙනවා. හරි? ගන්න. හරි. මෙතනින් පුතේ ඔයගේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය මෙතින් අපි අවසන් කරනවා. හරි? අද අපි යම් පුතේ ඔයාගේ පාඩම් එකකේ ඉස්සරලාම තියෙන පාඩමට හරි ඉස්සරලාම තියෙන පාඩමට ඒක පුතේ පළවෙනි පාඩම තියෙන්නේ ඔයාලට ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලන හා ආර්ථික පසුබිම තමයි ඔයාගේ පළවෙනිම ඒකකේ නේ නැත්තම් 12 වසරේදී ඔයාලට ඉගෙන ගන්න තියෙන පළවෙනිම පාඩම් ඒකකේ තමයි මේක. හරි ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම අහගන්න. ප්‍රාග් බෞද්ධ කියලා කියන්නේ පුතේ හරි මම කිව්වනේ පුතේ අපි දැන් සිලබස් එක මම ඔයාලට කියද්දි මම සම්පූර්ණයෙන්ම ඒ පාඩම ඇතුළේ තියෙන අරකට ලොකුට කාලයක් ගත්තේ නැත්තේ පළවෙනි පාඩම පටන් ගත්තක මම ඔයාලට ඒක ඇතුළේ තියෙන ඉගන්න ගන්න තියෙන විෂය කාරණා ටික මොනවාද කියලා හරියට පෙළ ගස්සලා ගන්නනවා. හරි ඕනම ළමයෙකුට පුළුවන් මෙන්න මේක බලලා මෙන්න මේ කැලේ මිස්සලා තියෙනවා නම් බලන්න ළමයාට අපි හරියට සිලබස් එකට අදාළව අපි යනවාද කියලා ඕන කෙනෙක්ට චෙක් කරගන්න පුළුවන්. හරි අහගන්න. පළවෙනි එකම තමයි පුතේ ප්‍රාග් බෞද්ධ ಭಾರತය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉපදෙන්න කලින් තිබ්බ ಭಾರතයේ සමාජ ආර්ථික පසුබිම. ඒකදී පුතේ වඩා වෛදික යුගයේ උගන්වනවා, බ්‍රාහ්මණ යුගයේ උගන්වනවා, ආරණ්‍යක යුගයේ උගන්වනවා, උපනිෂද් යුගයේ උගන්වනවා. හරි ඊට පස්සේ පුතේ ප්‍රාර්ථීය බ්‍රාහ්මණ සමාජ ධර්ම. හරි බමුණ කොහොමද සමාජයේ ඵලය තියාගන්න යාලා ඉදිරිපත් කරපු සංකල්පනේ නිර්මාණවාදය, වර්ණ ධර්ම, සෝධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, උදක පාරිශුද්ධිය, ත්‍රිවේදය හරි ඔන්න ඔය වගේ කියන සංකල්ප ගැන අපි වඩ මේ පාඩමේදී ඉගැන්වීමක් කරනවා. හරි. ඊට පස්සේ පුතේ වර්ණ ධර්ම පිළිබඳ වවුන් ඉදිරිපත් කරු මතවාදය ඛණ්ඩනය කරන්නේ නැත්නම් ඒක ඒ අදහස නැති කරලා දැම්ම බුදුරජාණන් වහන්සේ. හරි. අන්න ඒක ගැන ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ සෝධර්ම සංකල්ප. නේ බ්‍රාහ්මණයෙන් අපි සමාජ නිර්මාණය කරද්දී එක එක කුලවලට අයත් කාර්යයන් ටිකක් පැවරුවා. හරි. අන්නේ පවරපු කාර්යයන් ටික මොනවාද කියලා අපිට බ්‍රාහ්මණය නම් කරා අන්න ඒවා කොහොමද බුදුහාමුදුරුවෝ විචාරය කරේ නැත්නම් බුදුහාමුදුරුවෝ කොහොමද ඒ ගැන සංකල්පයක් ඉදිරිපත් ඒ ගැන අදහසක් ඉදිරිපත් කරේ කියලා ඔයාට මේකෙදි ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ පුතේ කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම් කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් ගන්නන. හරි බ්‍රාහ්මණ යුගයේදී කාන්තාව පල්ලෙහාම තත්ත්වයට දාලා කතා කරපු මේ සමාජයක් තිබ්බේ. හරි ඒ සමාජය නැති කරලා බුදුහාමුදුරුවෝ කොහොමද කාන්තාව උසස් තැනකට ගෙනල්ලා මේ කාන්තාවට දෙන්න පුළුවන් නිදහස මොකක්ද කියන එක ගැන අපි මෙතනදී ඉගෙන ගන්න. හරි. ඔයාලට මතකත් ඇති අර ගිය පාර මං හිතන්නේ ගිය පාර මේ ඒ ලෙවල් ලියපු හරි කොහමද ළමෙක් වෙන්නේ අමිත් පුස්සල්ල සර්ගේ ඩොක්ටර් අමිත් පුස්සල්ල සර්ගේ ක්ලාස් එකේ ළමෙක් අහනවා මේ ඔයා චිට්ටක් ඇවිල්ලා ළමයාට ඒ ළමයා මම හිතන්නේ යුනිවර්සිටි සිලෙක්ටර් මේ පුස්සල්ල සර් ළමයාව ස්ටේජ් එකට ගෙන්නුවාට පස්සේ අහනවා මේ චිට්ටක් කියලා අහනවා මොකක් හරි ඔයාට මේ ඈල් ළමයෙක් කෙල්ලෙක් එහෙම හිටියේ නැද්ද කියලා අහනවා. ඒක හරි. ඒතර ඒ කොල්ලා හරි ලස්සනට කියනවා. එයා මං හිතන්නේ මේ
ඉසිස් කරපු ළමෙක්. හරි ඒ ළමයා මම බැලුවා කොහොමද වීඩියෝ එකේ ළමයා ඒ ගාතාව දැනගත්තේ කියලා. හරි ඒ ළමයා ඒ ගෑනු ළමයා ගැන කාන්තාව ගැන කියන අදහස අපේ මේ BC එකේ තියෙන අදහස තමයි ළමයා කියන්නේ. ඒ ළමයා කියනවා "ඖදුම්බරම් භවන් පුෂ්පං ශ්වේතවර්ණස්ස කාකයෝ මත්ස්‍යපාදං ජලේ පශේයත් ස්ත්‍රී වාක්‍යං න විශ්වසේත්" කියලා. ඒ කියන්නේ පුතේ මේ සුදු කපුටෝ නෑ කියලා කවුරු හරි මේ ඉන්නවා කියලා කවුරු හරි කිව්වොත් නැත්නම් මාළුවන්ට කකුල් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් අට්ටික්ක ගහේ මල් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් කෙල්ලෝ කියන දෙයක් නම් විශ්වාස කරන්න එපා කියලා ඒ පිරිමි ළමයා කියනවා. ඉතින් මම දැක්ක ඒක අමිත් පුස්සල සර්ගේ මේ වීඩියෝ එක දාලා තියෙනවා ඒ ඒ ළමයා ඒ කියන මේ පිට එක ලියපුවාම මේ ළමයා දීපු උත්තරේ හරි. ඒ ළමයා මම බැලුවා කොහොමද ඒ ළමයා ඒක දැනගත්තේ කියලා හරි. අන්න ඒ වගේ හරි ලස්සන දේවල් ටිකක් බමුණු උගන්වලා තියෙනවා. ඒවා කොහොමද බුදුහාමුදුරුවෝ ඛණ්ඩණය කරේ කියලා අපි මේකදී උගන්වන්න තියෙනවා. හරි. හරිම සරලයි. මේ පට්ට හරි. මේවා මාර දේවල් ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. හරි. හරි ආසාවෙන් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. හරි ඊට පස්සේ පුතේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ ගුරුකුල නිගණ්ඨ සම්ප්‍රදාය ආජීවක සම්ප්‍රදාය ජටිල සම්ප්‍රදාය පරිබ්‍රාජක සම්ප්‍රදාය හරි බෞද්ධ ශ්‍රම සම්ප්‍රදාය තියෙන මොනවාද මේ සුවිශේෂතා හරි ඊට පස්සේ සත්‍යාස්තුවරුන් තියෙනවා පූර්ණ කස්සප මක්කලී ගෝසාල පකුද කච්චායන අජිත කේස කම්බලේ නිගණ්ඨනාථ පුත්ත සංජය බෙල්ලට පුත්ත වගේ සත්‍යාස්තුවරු 6 දෙනා ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා හරි ඊට පස්සේ පුතේ අපිට ශ්‍රමණ සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණ බ්‍රාහ්මණ සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණ වගේ දේවලුත් අපිට ඉගෙන ගන්න තියෙනවා හරි හරිම සරල දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. හරි පළවෙනි පාඩම හරිම ලේසියි. ඔයාට ඒක වතුර වගේ අපි උගන්වන්නම්. ඔයාට තියෙන්නේ මේ අපිත් ගන්න වැඩපිළිවෙලත් එක්ක හරියටම ඒ විදිහටම සෙට් වෙලා මේ ගමනත් අපිත් එක්ක යන්න. හරි. ඊළඟට පුතේ තියෙන අපිට බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන ව්‍යුහය. බුද්ධ කාලීන. ඉතින් බුදුහාමුදුරු හිටපු කාලේ ಭಾರತೀಯ දේශපාලනික ව්‍යුහය කොහොමද තිබ්බේ කියලා 12 මහා ජනපද නේ. අංග මගධ කාචි කෝසල වේදි වත්ස වජ්ජි කුරු පංචාල සූරසේන අස්මක අවන්ති ගාන්ධාර කාම්බෝජ. ඔන්න වගේ කියන 12 මහා ජනපද කොහොමද තිබ්බේ මේ මං ඔයාලට කිව්වා වගේ 12 මහා ජනපද ඔයාටත් කටපාඩම් කරවනවා. හරි සමහර ළමයි අපිට පොඩි ෂෝට් වීඩියෝ කරලා එවනවා 12 මහා ජනපද අපි පන්තියේ කරනේවා ටික ළමයි ෂෝට් වීඩියෝ හදලා එවනවා අපිට සර් මෙන්න මෙහෙම නේද 12 මහා ජනපද කියන්නේ කියලා අපි පන්ති උගන්වන විදිය කරලා එවනවා. හරි ඒ වගේ හරි රසවත් පන්තියක් මේක හරි අහගන්න. ඊට පස්සේ පුතේ රාජාණ්ඩු ක්‍රමය සමූහාණ්ඩු ක්‍රමය හරි බුද්ධ කාලීන ಭಾರತೀಯ පාලකයන් හා බුදුරජාණන් වහන්සේ අතර පැවති සම්බන්ධනේ රත්තුමා ගැන හරි මේ බිම්බිසාර රත්තුමාගේ රජවරු බුදුහාමුදුරුත් එක්ක කොහොමද සමීප සම්බන්ධතාව පැවැත්වුවේනේ හාමුදුරුවෝ කොසල් රත්තුමා එකම වයසේ දෙදෙනෙක් හරි අන්න ඒ වගේ ඒ දේවල් කොහොමද සම්බන්ධතාව පැවැත්වුවේ අන්න ඒ වගේ දේවල් ගැන අපිට පාඩම තුළ අපිට ලස්සනට ඉගෙන ගන්න තියෙනවා හරි ඊට පස්සේ පුතේ වාණිජ්‍යකරණය හා නාගරිකකරණය හරි වාණිජ්‍යකරණය හා කොහොමද නාගරිකකරණය කියන එක සම්බන්ධ වුණේ බුද්ධ කාලීන ಭಾರತයේ හරි කෘෂි කර්මාන්තය හා රාජ්‍ය සේවය ගෘහස්ත කර්මාන්තය සත්ත්ව පාලනය හරි ඔන්න ඔය වගේ දේවල් අපිට පළවෙනි පාඩම ඒකකයේ ඇතුලේ ඉගෙන ගන්න තියෙනවා හරි මෙන්න මේ කියන පළවෙනි පාඩමත් පුතේ මෙන්න මේ කියන කොටස් පහකට හදලා ඔයාට උගන්වනවා එකින් එක මාතෘකාවට උගන්වනවා හරිම ලේසි පහසුම විෂය කාරණා ටිකක් තියෙන ඔයාට මතක තියාගන්න පුළුවන් වෙන විදියට හරි අහගන්න හරි ඔන්න පුතේ පළවෙනි පාඩමේ ඔයාට තියෙන මාතෘකා ටික හරි මම අර විෂය නිර්දේශය ලොකෝට කියන්න ගියේ නැත්තේ ඔයාට මේකදී අපි පළවෙනි පාඩම පටන් ගන්න යද්දිම ඔයාට කියලා දෙනවා මොනවාද මේ පළවෙනි පාඩම ඇතුලේ තියෙන අනුමාතෘකාට කියලා හරි අනුමාතෘකා කොටස් 4 මේ කොටස් මේ පහකට උගන්වන පුතේ මේ අන්තිම කොටස මේ 1.5 කියලා තියෙන්නේ. හරි එන්නේ කියන මාතෘකාවට අපි ඉගැන්වීම් කරනවා. හරි. මේ ටික පැහැදිලිද පුතේ? ටක් ගාලා මේ ටික පැහැදිලි නම් ක්ලියර් කියලා මැසේජ් එකක් දාන්න. පැහැදිලි කියලා. හරි. ඖෂධ පැහැදිලි. හරි. හරි. සුෂ්මිටත් පැහැදිලි. අතුරිටත් පැහැදිලි. ක්ලියර්. හරි හරි දිගට මැසේජ් එනවා හරි මම හිතනවා පැහැදිලි කියලා හරි අහගන්න හරි ඔන්න පුතේ අද අපි පටන් ගමු පළවෙනි පාඩම හරි පළවෙනි පාඩම හොඳට මතක තියාගන්න ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලන හා ආර්ථික පසුබිම හරි හොඳට අහගන්න පළවෙනි පාඩම ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන සමාජ ආර්ථික දේශපාලනික පසුබිම හරි ඔන්න එහෙනම් පුතේ අපි පළවෙනි පාඩම අද ආරම්භ කරමු. හරි.
හරි? හරි. හරි. අහගන්න. පළවෙනි පාඩම තමයි පුතේ. හරි. ප්‍රාග් බෞද්ධ හා හරි බුද්ධ කාලීන ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන හරි ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන හරි ಭಾರತೀಯ සමාජ ආර්ථික හරි සමාජ ආර්ථික දේශපාලනික පසුබිම හරි දේශපාලනික පසුබිම මෙන්න මේ කියන මාතෘකාව තමයි වාට පළවෙනි පාඩමේ අපි තියෙන සම්පූර්ණම නැත්තම් අපි කියන පළවෙනි පාඩම සමස්තයක් විදිහට ගත්තොත් මෙන්න මේ කොටස තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි? ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ ආර්ථික දේශපාලන පසුබිම. හරි? අහගන්න. හරි? ප්‍රාග් බෞද්ධ කියලා කියන්නේ පුතේනේ. හරි? ප්‍රාග් බෞද්ධ කියලා කියන්නේනේ ප්‍රාග් කියලා කියන්නේ පෙර කියන අදහස. හරි? ප්‍රාග් බෞද්ධ කියලා කියන්නේ පෙර කියන අදහස. හොඳට මතක තියාගන්න. හරි? පටල ගන්න එපා. බෞද්ධ කාලීන නෙමේ. ප්‍රාග් බෞද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදෙන්න කලින් නැත්නම් බුදුදහම පවතින කලින් තියෙන යුගයට තමයි ප්‍රාග් බෞද්ධ කියලා තියෙන්නේ. හරි? මේ අහගන්න පුතේ. අද ලෝකේ ගත්තම පුතේ මේ තියෙන රටවල් වලින් හරි මේ තියෙන රටවල් වලින් දීර්ඝ ඉතිහාසයකට තියෙන රටවල් තියෙන්නේ හරි පොඩ්ඩයි. හරි? සමහර රටවල් වලට එච්චර ලොකු ඉතිහාසයක් නැහැ. හරි? නමුත් පුතේ ඉන්දියාව කියන රටට තියෙනවා ලොකු ඉතිහාසයක්. දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දැන් ඔය අහලත් ඇති සමහරට ඉතිහාස කරන දරුවෝ නම් අහලා තියෙන මොහෙන්දජාරෝ හරප්පා කියලා ශිෂ්ටාචාරනේ. අන්න ඒ ශිෂ්ටාචාර යුගයටත් එහා ගියපු ඉතිහාසයක් තියෙන රටක් තමයි ඉන්දියාව කියලා කියන්නේ නේ. අද ලෝකේ ඉන්න හොඳම බලවතෙක් නේ නරේන්ද්‍ර මෝදි පාලනය කරන මේ දවස්වල අපි අර කැරපොත්තා කියන නේ සමාජ ව්‍යාපාර යන රට තමයි ඉන්දියාව නේ. වගේ ලොකු දීර්ඝ ඉතිහාසයක් තියෙන ලොකු විශාල ජනගහනයක් අද ලෝකේ වැඩිම ජනගහනය ඉන්න රට දිල්ලි නේ. නගරේ දිල්ලි. හරි? ඒ වගේ ලොකු රටක් තමයි ඉන්දියාව කියලා කියන්නේ පුතේ. අර ලෝකේ තියෙන ඉතිහාසයේ දිග ඉතිහාසයක් තියෙන රටවල් වලින් ප්‍රධානම රටක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. හරි? අහගන්න. හරි? ඉන්දියාව පුතේ අපි ඉන්දිය ඉතිහාසය බෙදන පුතේ යුග 4කට බෙදනවා. ඊට බෙදන පුතේ යුග 4කට බෙදනවා. හරි? මෙන්න මේ යුග 4 හොඳට මතක තියාගන්න. හරි? අපි ඉන්දිය ඉතිහාසය බෙදනවා පුතේ යුග 4කට. හරි? යුග 4කට බෙදනවා. ඒ යුග 4 තමයි පළවන යුගය තමයි පුතේ වේද සාහිත්‍ය ලියවුණු වේද යුගය. හරි? හොඳට මතක තියාගන්න පළවෙනි යුගය තමයි වේද යුගය කියලා කියන්නේ. හරි? අහගන්න. දෙවන යුගය තමයි පුතේ බ්‍රාහ්මණ ආධිපත්‍ය පැවතුණු බ්‍රාහ්මණ යුගය. හරි? බ්‍රාහ්මණ යුගය තමයි දෙවැනි යුගය. තුන්වෙනි යුගය තමයි පුතේ හරි ආරණ්‍යක යුගය. හරි? ආරණ්‍යක යුගය. හරි? ආරණ්‍යක යුගය. හතරවෙනි යුගය තමයි පුතේ උපනිෂද් යුගය කියලා කියන්නේ. හරි? උපනිෂද් යුගය. හරි? හරි? අද පළවෙනි දවසෙන් පුතේ මේ අදහස ඔලුවට දාගන්න. ඉන්දිය ඉතිහාසයේ පුතේ බෙදනවා යුග 4කට නේ 4කට බෙදනවා. පළවෙනි යුගය තමයි එක තමයි වේද යුගය. හරි? පළවෙනි යුගය තමයි වේද යුගය. දෙවෙනි යුගය තමයි බ්‍රාහ්මණ යුගය. හරි? දෙවෙනි යුගය තමයි බ්‍රාහ්මණ යුගය. තුන්වෙනි යුගය තමයි ආරණ්‍යක යුගය. හරි? හතරවෙනි යුගය තමයි පුතේ උපනිෂද් යුගය. හරි? ඔන්න කියන යුග 4ට තමයි අපි ඉන්දිය ඉතිහාසය බෙදන්නේ. හරි? අපිට මෙන්න මේ යුග ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ප්‍රාග් බෞද්ධ කියන කොටස ඇතුලේ. මොන බෞද්ධද පුතේ? ප්‍රාග් බෞද්ධ නැත්නම් බුදුදහම පැතිරෙන්න බුදුහාමුදුරු ඉපදෙන්න කලින් තිබ්බ යුග ටික තමයි මේ
සංකල්පය ඇතුළේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඔන්න යුග 4 පුතේ. හරි. මොන ආය පාරක් කියන පුතේ වේද යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය, උපනිෂද් යුගය. අදම පුතේ මේ ටික පාඩම් කරගන්න. හරි. මොන කෙනෙක්ට ලේසි මේ ටික අල්ලගන්න. හරි. අපි බලමු පුතේ මේ යුග වලින් පළවෙනිම යුගය. හරි. පළවෙනි යුගය මොකක්ද කියලා ටග් ගාලා chat එකට දාන්න. වෙන page එකක් ගත්තා. හරි මතක තියෙනවද කියලා බලමු ටග් ගාලා. හරි. හිරුෂි දාලා තියෙනවා. හරි. හිරුෂිගේ උත්තරේ හරි. ඉද්මිත් හරි. අතුරත් හරි. හරි හරි හරි. ගොඩක් කට්ටිය දානවා හරි ඈ. හරි හොඳයි. හරි හරි. ඔල්ලන්නේ. හරි හැමෝම අහගෙන ඉන්නවා. හරි. උත්තර අහගන්න. පළවෙනි යුගය තමයි පුතේ වේද යුගය කියලා කියන්නේ. හරි? පළවෙනි යුගය තමයි වේද යුගය කියලා කියන්නේ. ඉස්සරලාම යුගය. මේක පුතේ හරි අපි අවුරුදු වලින් ගත්තොත් හොඳට මතක දෙන්න අපි අපේ පන්තියේ පුතේ ඔයාට A to Z උගන්වනවා. හරි? A to Z උගන්වනවා. ඔයාට තියෙන හරියට මේ රෙකෝඩින් බලන්න ලයිව් පන්තිය සම්බන්ධ වෙන්න ඔයාට ඒකක් ගන්න උපරිම කැපවීමක් අපි කරනවා. හරි? A to Z ඔයාට උගන්වනවා. හරි. වේද යුගයේ පුතේ ආරම්භය ගත්තොත් අපි ක්‍රිස්තු පූර්ව හරි 2500ත් හරි 1500ත් අතර කාලය තමයි පුතේ මේ වේද යුගය කියන කොටසට වෙන් වෙන්නේ. උතර මතක තියාගන්න ක්‍රිස්තු පූර්ව 2500ත් 1500ත් අතර තියෙන කාලය තමයි පුතේ වේද යුගය කියන කාලයට ගැනෙන්නේ. හරි? අහගන්නකෝ. වේද. හරි? වේද කියලා කියන වචනේ පුතේ එන්නේ විත් කියන ධාතුවෙන්. නැත්නම් විත් කියන නාම ප්‍රകൃතියෙන් තමයි වේද කියන කොටස නම හැදිලා තියෙන්නේ. විත් කියන එකේ පුතේ තේරුම තමයි හරි උසස් ඥානය කියන දේ. හරි විත් කියන එකේ තේරුම මොකද්ද? උසස් ඥානය කියන දේ. හරි? හරි විත් කියන එකේ තේරුම තමයි පුතේ උසස් ඥානය කියන දේ. හරි උසස් ඥානය කියන දේ තමයි විත් කියන එකේ තේරුම. වේද යුගය කියන තේරුම. හරි? මේ වේද යුගයේ පුතේ අපි සාකච්ඡා කරන මේ වේද යුගයේ පුතේ වේද ග්‍රන්ථ කිහිපයක් ලියවුණා. මොනවද ලියවුනේ වේද? වේද ග්‍රන්ථ කිහිපයක් ලියවුණා. හරි? වේද ග්‍රන්ථ 4ක් ලියවුණා මේ යුගයේදී. වේද ග්‍රන්ථ යුගයේ 4ක් ලියවුණා. මේ වේද යුගය කියන එකට පුතේ අපි කියනවා මේ වේද ග්‍රන්ථ වලට තව අපරනාමයන් කියලා කියනවා. හරි මේ වචන හොඳට අහගන්න. අපරනාමයන් කියලා කියනවා වේද යුගයට. හරි? අපරනාමයන් කියනවා. හරි? පොඩ්ඩක් ඉන්න පුතේ මේ chat එකට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හරි හරි. හරි අපි ඒක ඉස්සර පැහැදිලි කරන්නම් ඈ. හරි අහගන්න පුතේ. හරි වේද යුගයේ පුතේ අපි අපරනාමයන් කිහිපයක් පාවිච්චි කරනවා. හරි? පුතේ අමහරු කියනවානේ කරණ පරම්පරාවෙන් පැවතගෙන එන නිසා හරි කරණ පරම්පරාවෙන් පැවතගෙන නිසා ඒකට අපි කියන අපරනාමය නැත්නම් ඒකට පාවිච්චි කරපු අනිත් නාමය තමයි ශ්‍රුත කියලා කියනවා. හොඳට අහගන්නකෝ. කරණ පරම්පරාව කියන්නේ අහලා කනින් අහලා තව කෙනෙක්ට කියලා ඒක යා අහලා කරණ පරම්පරාවකින් පැවතගෙන ආපු නිසා පුතේ ඒකට ශ්‍රුත කියලා කියනවා. හරි ශ්‍රුත කියලා කියනවා. මේ වේදයට කියන තවත් නම් කිහිපයක්. මේ වේද යුගය කියලා කියන්නේ පුතේ වේද යුගයේ හිටපු ජනතාවගේ සිතුම් පැතුම් ආචාර සමාචාර එයාලගේ ජීවන රටාව හරි එයාලා මොන වගේ දේවල්ද කරේ හරි මොන වගේ සමාජ පසුබිමක්ද ඒ වගේ තිබ්බේ අන්න ඒවා අලලා ලියවිච්ච ඒවට තමයි අපි වේද ග්‍රන්ථ කියලා කියන්නේ. වේද ග්‍රන්ථවල තියෙන මේ යුගයේදී ජීවත් වෙච්ච මිනිස්සුયો මොන වගේ දේවල්ද කරේ කියලා. හරි මෙන්න මේ වේද ග්‍රන්ථ වලට කියන තව නම් කිහිපයක් තමයි පුතේනේ කරණ පරම්පරාවෙන් පැවතගෙන එන නිසා අපි ඒවට ශ්‍රුත කියලා කියනවා. හරි ඊළඟට පුතේ හරි පරපුරෙන් පරපුරට හරි පරපුරෙන් පරපුරට හරි 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 පරපුරෙන් පරපුරට පැවත්වාගෙන නීවට කියනා පුතේ ආම්නාය කියලා. හරි
පරපුරෙන් පරපුරට පැවතගෙන හරි පරපුරෙන් පරපුරට පැවතගෙන එනේවට පුතේ අපි කියනවා හරි ආම්නාය කියලා. හරි හොඳට මතක තියාගන්න පුතේ වේද ග්‍රන්ථ වලට කියන තව නම් කිහිපයක් තමයි මම මේ ලියන්නේ. මේවා හොඳට මතක තියාගන්න. මේවා ඔයාලට සමහර විට සමහර වායන ක්ලාස් එක ඔයා මේවා අහලවත් නැතුව ඇති. හරි. නමුත් අපි ඔයාලට මේක A to Z ඔයාලට කියලා දෙනවා. හරි. අහගන්න. කරන පරම්පරාවනේ අහලා ඒ අහගෙන අහලා කණින් අහ පරම්පරාවෙන් පවතගෙන ඒව හින්දා අපි වේද ග්‍රන්ථ වලට කියනවා ශ්‍රුත කියලා කියනවා. හරි. පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනේවට නිසා අපි ඒවට කියනවා පුතේ ආම්නාය කියලා කියනවා. මතක තියෙන වචනේ ආම්නාය කියලා කියනවා. හරි. මේ අහන්නකෝ පුතේ. මේ වේද ග්‍රන්ථවල ගොඩක් තියෙන ඒවා ගීතිකා වගේ දේවල් තියෙන්නේ. හරි. ඔය සින්දු වගේ දේවල් දැන් අපි හිතමු ගීත වගේ දේවල් කියන්නේ නන්දාමාලිනී ළඟ එහෙම තියෙන ගීත. නේ. අර පූජාසනේ ඔබ සින්දුවා ඔබට පුදන මේ ලෝකෙම ඔබට එරෙහි එන්නේ වගේනේ. ඒ ලියපු ගීත. හරි. අන්න ඒ වගේ තමයි නේ. වේද යුගයේත් පුතේ ලියපු ඒවා ගොඩක් තියෙන්නේ ගීතිකා විදිහට. නැත්තම් ගීතමය විදිහට තමයි තියෙන්නේ. හරි. අන්න ඒ නිසා පුතේනේ මේ බලන්නකො පුතේ. හරි. ගීතයට නගන ලද අදහසින්. හරි. ගීතයට නගන ලද අදහසින්. හරි. ගීතයට නගන ලද අදහසින් අපි ඒකට කියනවා හරි ඡන්දස් කියලා. නේ? ගීත පුතේ මේ ගොඩක් තියෙන ගීතිකා නේ. ගීතයට නගන ලද අර්ථයෙන් අපි ඒකට කියනවා ඡන්දස් කියලා. හරි. ඔන්න අපි දැන් තුනක් දන්නා පුතේ. කර්ණ පරම්පරාවෙන් පැවතගෙන ආපු ඒවා නිසා අපි ඒවට ශ්‍රුත කියලා කියනවා. පරපුරෙන් පරපුරට පැවගෙන ආපු නිසා ඒවට අපි ආම්නාය කියලා කියනවා. ගීතයට නගන ලද අදහසින් ඒවට අපි ඡන්දස් කියලා කියනවා. දැන් අපි තුනක් දන්නවා පුතේ වේද සාහිත්‍යයට කියන අපර නාමයන්. අපර කියලා කියන පුතේ වෙනත් නාමයන් කියන එකට. හරි අහගන්න. හරි අපි ඊළඟට යමු. හරි. පුතේ අපිට කියන්න බැහැලු වේද ග්‍රන්ථ අපිට කාලයක් පිළිබඳ නිගමනය කරන්න බැලු මේවා කවදද ලියවුනේ කියලා. හරි. ඒකටත් එයාලා අර්ථයක් දෙනවා. අහගන්නකෝ. කාලය පිළිබඳනේ කාලය පිළිබඳ නිගමනය කර නොහැකි නිසා හරි කාලය පිළිබඳ නිගමනය කළ නොහැකි නිසා හරි කාලය පිළිබඳ නිගමනය කළ නොහැකි නිසා හරි නොහැකි නිසා හරි ඒවට කියනවා පුතේ නමක් අනාදිමත් කියලා. හරි කාලය පිළිබඳ අදහසක් අපිට නිශ්චිත අදහසක් දෙන්න බෑ කොයි කාලෙද වගේද කියලා. අන්න ඒ නිසා අපි ඒවට පුතේ කියනවා අනාදිමත් කියලා කියනවා. හරි හොඳට අහගන්න. දැන් අපි හතරක් දැනගෙන තියෙන්නේ වේද ග්‍රන්ථ වලට කියන අනිත් නම් හතර දැනගෙන අපි තියෙන්නේ. හරි. හරි. ඊළඟට අහන්න පුතේ. බ්‍රහ්මයාගෙන් පැවතගෙන නිසා නැත්තම් බ්‍රහ්මයා ඉදිරිපත් කරපු අදහසක් නිසා ඒවා හරි නැත්තම් බ්‍රහ්මයාගෙන් පැවතගෙන එන අදහස් නිසා ඒවට අපි හරි හරි බ්‍රහ්මයාගෙන් පැවතගෙන අර්ථයෙන් අපි ඒවට කියනවා හරි අපි ඒවට කියනවා පුතේ අපි ඒවට කියනවා බ්‍රහ්ම කියලා කියනවා. හරි බ්‍රහ්ම කියලා කියනවා. හරි ඔන්න පුතේ අපි දැන්ට පහක් දන්නවා. හරි මොනවාද වේද ග්‍රන්ථ වලට කියන අපරනාමයන් පහ. කර්ණ පරම්පරාවෙන් පැවතගෙන නිසා අපි ඒවට ශ්‍රුත කියලා කියනවා. හරි අපි හරි මෙතන අපි ගමුකෝ ඊට පස්සේ කාලයක් තිස්සේ පැවතගෙන එන නිසා අපි ඒවට කියනවා නේ ආම්නාය කියලා කියනවානේ. කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එනවට කියනවා අපි ආම්නාය කියලා කියනවානේ. ගීතයට නගන ලද අර්ථයෙන් හින්දා අපි ඒකට පුතේ කියනවා මොනවා කියලාද? ඡන්දස් කියලා කියනවා. කියන ගීතිකා තියෙන හින්දා ඡන්දස් කියලා. හරි. කාලය පිළිබඳ පුතේ නිගමනයක් කරන්න බැලු වේද සාහිත්‍යයට. නේද වේද ග්‍රන්ථ වලට. ඒ නිසා අපි ඒකට කියනවා පුතේ අනාදිමත් කියලා. නේ අනාදිමත් කාලය පිළිබඳ නිගමනයක් අපිට දෙන්න බෑ. බ්‍රහ්මයාගෙන් පැවතෙන අර්ථයෙන් අපි ඒකට කියනවා බ්‍රහ්ම කියලා. මොකක් කියලාද පුතේ?
බ්‍රහ්ම කියලා. හරි. හොඳට මතක තියාගන්න අපි ඔන්න ඉගෙන ගත්තා නේ. ඔන්න අපි ඉගෙන ගත්තා නේ. වේදයුගයේ ආරම්භය පුතේ ක්‍රිස්තු පූර්ව 2500 ඉඳන් 1500 වෙනකන් කාලය විත් කිය වේද කියලා එක හැදෙන්නේ පුතේ විත් කියන නාම ධාතුවෙන්. ඒකේ තේරුම උසස් ඥානය කියන අර්ථය. හරි. ඒකට පුතේ අපි වේද ග්‍රන්ථ වලට තව කියන නම් කිහිපයක් අපි කතා කරානේ. කර්ණ පරම්පරාවෙන් පවත්වාගෙන එන නිසා ඒවට අපි ශ්‍රත කියලා කිව්වා. පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආපු නිසා ඒවට අපි ආම්නාය කියලා කිව්වා. ගීතයට නගන ලද අදහසින් අපි ඒවට ඡන්දස් කියලා කිව්වා. නේ? කාලය පිළිබඳ නිගමනය කළ නොහැකි නිසා අපි ඒවට අනාදිමත් කියලා කිව්වා. නේ? බ්‍රහ්මයාගෙන් පැවතගෙන නිසා ඒවට අපි බ්‍රහ්ම කියලා කිව්වා. ඔන්න පුතේ වේද සාහිත්‍ය කියන අපරනාමයන් ටික. හරි. හොඳට ඔළුවේ අයිඩියා එක තාම තියාගන්න. හරි. ඔය අයිඩියා එක තියාගන්න මේ කියන්නේ වේද සාහිත්‍ය ගැනනේ. වේදයෝගේ මහ ජනතාව ජීවත් වෙච්ච ඒ කාලය ගැන ඒ සාහිත්‍ය ගැන යාලා මොනවාද කරේ? යාලගේ සිතුම් පැතුම් මොනවාද? ආචාර සමාචාර මොනවාද? යාලගේ ඇදහිලි මොනවාද? විශ්වාස මොනවාද? මොන වගේ සමාජ පසුබිමක්ද තිබ්බේ? අන්න ඒව ගැන ලියවිච්ච ග්‍රන්ථ වලට තමයි පුතේ වේද ග්‍රන්ථ කියලා කියන්නේ. හරි. අර ಭಾರತೀಯ ඉතිහාසයේ පුතේ අපි බෙදුවන යුග හතරකට. ඒ යුග හතරෙන් පළවෙනි යුගය තමයි මේ පැහැදිලි කරමින් ඉන්නේ. හරි. ඒට අවධානයෙන් ඉන්න. හරි මේ වේද ග්‍රන්ථ ගැන තමයි කියන්නේ. හරි. ඔන්න පුතේ දැන් අපි ඊළඟට බලමු වේද යුගයත් පුතේ කොටස් හතරක නැත්නම් යුග හතරක නැත්නම් ග්‍රන්ථ හතරකට අපි බෙදනවා. හරි වේද යුගයත් අපි කොටස් හතරකට බෙදනවා. අහගන්න. හරි. පළවෙනි එක තමයි පුතේ ඍග්වේදය කියලා කියන්නේ. හරි. පළවෙනි වේදය තමයි පුතේ මොන වේදේද? ඍග්වේදය කියලා කියන්නේ. හරි ඍග්වේදය තමයි පළවෙනිම යුගය. හරි මේ වේද සාහිත්‍යයේ පළවෙනි යුගය. යුග හතර මම ඔන්න ආය පාරක් කියන්න බෝඩ් එකේ ලියන්න කලින් පුතේ අපි අද දවසම පාඩම් කරමු පුතේ. මේ පන්තියේ පාඩම් කරලා ළමයි වාට අද පන්තිය හැම පන්තියම ඉවර කරන්නේ. පළවෙනි යුගය තමයි පුතේ වේද යුගයේ බෙදෙන ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය, අතර්වන් වේදය. ණය පාරක් කියනවා ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය, අතර්වන් වේදය. ඔය යුග හතර. හරි අහගන්න. ඍග්වේදය කියලා කියන්නේ පුතේ වේද යුගයේ තියෙන පැරණිතම යුගය. හරි වේද යුගයේ තියෙන පැරණිතම යුගය තමයි ඍග්වේදය කියලා කියන්නේ. මේ අහන්නකෝ පුතේ මේක හරි සරලයි. පොඩි කතාවක් විදිහට මතක තියාගන්නකෝ. හරි වේද ඍග්වේද යුගයේ හිටපු ජනතාව පුතේ මේ අපේ එදිනෙදා මේ අපේ ලෝකයේ සිදුවන යම් සිදුවීම් ගැන හරි බයෙන් තමයි ඒවා දිහා බැලුවේ. හරි බයිනු සැකෙනු තමයි ඒවා දිහා බැලුවේ. උදාහරණයක් කියන්නම්. මේ ඍග්වේද යුගයේ හිටපු කට්ටිය බැලුවා පුතේ ඔන්න මේ අහසින් වහිනවා. හරි මේ වැස්ස වහිනවා. එයාලා හිතුවා මේ වැස්ස වහින්නේ ඇත්තට මේක ඇත්තට වැස්සට අධිපති දෙවි කෙනෙක් ඇති. ඒ දෙවිය තමයි ওই වැස්ස වස්සවන්නේ කියලා හිතුවා. නේ අපි විශ්වම පුතේ ඉර පායනවා. ඉර පායන එකටත් ඉර කියන්නේ දෙවියෙක් කියලා ඒ කාලේ මිනිස්සු හිතුවා. හරි නොදියුණු සමාජයන්නේ පුතේ ඒ කාලේ තිබ්බේ. අද වගේ තාක්ෂණයේ තිබ්බ සමාජයක් නෙමෙයි. මේ ක්‍රිස්තු පූර්ව කියන්නේ 2500 ඉඳන් 1500 අතර කාලෙනේ මේ ඔක්කොම වෙන්නේ පුතේ. හරි ඒ වගේ නොදියුණු සමාජයක් තිබ්බේ. හරි අන්න එතන පුතේ මිනිස්සු හිතුවා නේ ගින්නට මේ ගින්නක් ඇති වෙන්නේ මේ ගින්නට අධිපති මොක්කෙනෙක් හරි දෙවි කෙනෙක් ඉන්නවා ඇති කියලා. හරි ඊට පස්සේ පුතේ දැන් හුළඟට අපි ගත්තොත් හුළඟටත් අධිපති දෙවි කෙනෙක් ඉන්නවා කියලා හිතුවානේ. ලොකු ගස්වැල් වලට හරි ලොකු ගස්වැල් වලට අධිපති දෙවිවරුත් හිටියා. හරි එම කාලෙකුත් හිටියා. ඒවා වැඩි ඕනේ නෑ පුතේ. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන්න කලිනුත් අපේ මිනිස්සු නේ ගස් ගල් වලට වැඳ හිටපු මිනිස්සු හිටියේ. හරි අපි ඉන්දියාව යන්න ඕනේ නෑ මේ ලංකාවේ තත්ත්වය ගත්තා. හරි ඊට වඩා සෑහෙන දීර්ඝ ඉතිහාසයක් තියෙන ඉන්දියාව වගේ රටක මේ ඍග්වේද යුගයේ හිටපු මිනිස්සු අර සමාජයේ ජීවත් වෙද්දී ඒ සමාජයේ අපි එදිනදා පරිසරයේ තියෙන වස්තුන් වලටනේ ඒ එදිනදා පරිසරයේ තියෙන වස්තුන් වලට හරි අපරිමිත බලයක් තියනවා කියලානේ අපරිමිත බලයක් තියනවා කියලා විශ්වාස කරා. හරි අපරිමිත බලයක් තියනවා කියලා විශ්වාස කරා. හරි මේ හැම දෙයකටම අපි ලොකු ගහක් මිනිස්සෙක් දැක්ක කියලා හිතමුකෝ. ඒවා එයා හිතුවා මේ ලොකු ගහට අධිපති දෙවි කෙනෙක් ඉන්නවා කියලා. හරි අන්න ඒ වගේ මොනහරි කියන්නේ ස්වභාවික ලෝකයේ සිදුවන යම් සිදුවීම් සහ තියෙන දේවල් සම්බන්ධයෙන් මිනිස්සු බයෙන් සැකෙන් ජීවත් වෙච්ච යුගයක් තමයි මේ ඍග්වේද යුගය කියලා කියන්නේ. හරි අහගන්න. හරි ඍග්වේද යුගයේ පුතේ
අපි ඒ රික්වේද යුගයේත් අපි ඒ වස්තුන් අපි බෙදනවා නැත්නම් අපි දෙවිවරු බෙදනවා අපි කොටස් කිහිපයකට. හරි? කොටස් 3කට අපි බෙදනවා. හොඳට අහගන්න. රික්වේද යුගයේ හිටපු දෙවිවරු කොටස් 3කට බෙදනවා. හරි? පළවෙනි දෙවිවරු තමයි පුතේ. හරි? ආකාස්ත දෙවිවරු කියලා කියන්නේ. හරි? ආකාස්ත දෙවිවරු. හරි? හරි. මේ පුතේ අපි කියනවානේ සූර්ය. අපි ගමුකෝ උදාහරණ විදිහට මේ සූර්ය කියලා දෙවියන්ට කියන්නේ පුතේ ඉරට තමයි සූර්ය දෙවියෝ කියලා කියන්නේ. හරි? ඊට පස්සේ පුතේ සඳ. හරි සඳට කියනවා පුතේ චන්ද්‍ර කියලා. හරි චන්ද්‍ර කියලා කියනවා. හරි? හරි ඊට පස්සේ පුතේ මේ ආකාශ දෙවිවරුන්ට ඔන්න ඔය කියන්නේ අහසේ ඉන්න කට්ටියට තමයි ඔය වගේ නම් වලින් හැඳින්වුවේ. හරි? ඊට පස්සේ පුතේ ආය දෙවිවරු කොට්ටාසයක් හිටියා. හරි? භූමාස්ත දෙවිවරු. හරි භූමාස්ත දෙවිවරු. හරි භූමාස්ත දෙවිවරු කියලා කියන්නේ පුතේ මේ පොළවේ බිම. මේ බිම කියන්නේ අපි මහ පොළවේ තියෙන ස්වභාවික වස්තුන් වලට අධිපති දෙවිවරු හිටියා කියලා ඒ කාලේ හැටියට කියනවා. හරි ඒ දෙවිවරු තමයි පුතේනේ භූමාස්ත දෙවිවරු තමයි පුතේ අග්නි කියලා කියන්නේ. හරි ගින්න. හරි මේ අපි ගත්තොත් ජලය මේ වගේ දේවල් වලට මේ අපි ගත්තොත් මේවට මේ ගස්වැල් ගත්තොත් හරි අන්න ඒ වගේ වලට අධිග්‍රහිත භූමාස්ත දෙවිවරු ඉන්නවා කියලා ඒ කාලේ මිනිස්සු විශ්වාස කරා. හරි අහගන්න. ඊළඟ දේව කොට්ටාසේ තමයි පුතේ අන්තරීක්ෂ කියලා කියන්නේ. හරි අන්තරීක්ෂ කියලා දෙවිවරු කියලා කියන්නේ ඊළඟ කොට්ටාසය. හරි මේකෙදි පුතේ අන්තරීක්ෂ දෙවිවරු විදිහට අපි සලකන්නේ හරි වැස්ස. හරි වැස්සට අධිපති දෙවියෝ. හරි මරුත් සුළඟ. හරි විජ්ජු නැත්තම් අපි කියන විදුලිය කියලා. විජ්ජු. ඔය වගේ දෙවිවරු හිටිය ඉන්නවා කියලා විශ්වාස කරා. නේ? විදුලියක් අපි හිතමු අකුණක් ගැහුවොත් අම්මෝ අර දෙවිය කෝප වෙලා තමයි අකුණක් ගැහුවේ කියලා මනුස්සය හිතුවා. තමයි මනුස්සය ඒ කාලේ හිතන්නේ. ඉතින් නොදියුනේ ළමයි. අද වගේ තාක්ෂණේ නෑ නේ. අද අපි මේ කරන වගේ තාක්ෂණයක් ඒ කාලේ නෑ. අර ඒ කාලේ මිනිස්සු ගන්න මොන වගේ බයකින්ද සැකකින්ද ජීවත් වුනේ කියලා. ඔන්න පුතේ රිග්වේදේ ස්වභාවික වස්තුන් අපරිමිත බලයකින් ප්‍රධානම සංකල්පය තමයි ස්වභාවික වස්තුන් වල අපරිමිත බලයක් තියෙනවා කියලා. ඒ වස්තුන් වල බීන්ස් එකෙන් තමයි ජීවත් වුනේ. හරි? දෙවිවරුත් පුතේ හිටියා විවිධ වර්ග දෙවිවරුනේ. අපි ඇස්ස වෙන්න පුළුවන්, වලාකුළු වෙන්න පුළුවන්. මේක කියලා කියන්නේ වලාකුළු වලට අධිපති දෙවියට, අග්නි කියලා කියන්නේ ගින්දරට අධිපති දෙවියට, සූර්ය කියලා කියන්නේ ඉරට අධිපති දෙවියට, චන්ද්‍ර කියලා කියන්නේ හඳට අධිපති දෙවියට. හරි මේ වගේ දෙවිවරුන්ට යුග ගන්නා දෙවිවරු ගන්නාවක් විද නම් වලින් හැඳින්වුවා. හරි? අහගන්නකො තව එකක් තමයි පුතේ මේ කාලේ මිනිස්සු හිතුවා අපි හිතමුකෝ අපි උදාහරණ මෙහෙම ගමුකෝ පුතේ උදාහරණයක් හරි ගින්නක් ඇති වෙනවා ඒ කාලේ මිනිස්සු හිතුවා මේ ගින්න ඇති වෙන්නේ මේ අග්නි දෙවියන්ට තරහ ගිහිල්ලා තමයි මේ නැත්නම් අග්නි දෙවියෝ තමයි මේ ගින්නට අධිපති වෙලා ඉන්නේ කියලා හරි එයාලා දැන් මේ වේද සාහිත්‍ය ඍග්වේදයේ ලියලා තියෙන පුතේ අග්නි කියන දෙවියට තියනවලු අත් 1000ක් තියනවලු හරි අත් 1000ක් තියනවලු හරි දත් 1000ක් තියනවලු හරි ගින්නට දාන හැමදේම මේ දෙවියා කනවලු. ගින්නට දාන හැමදේම මේ දෙවියා කනවලු. කාලා ඒකෙන් නැගෙන දුමලු උඩ අහසට අරන් යන්නේ. හරි. ඔන්නේ මනුස්ස හිතපු විදිය. කොච්චර මොන විදියටද හිතලා තියෙන්නේ කියලා. හරි. මේ විදියට පුතේ දෙවිවරු හරි ප්‍රධානම මේ ඉන්න දෙවිවරුන්ගෙන් පුතේ ප්‍රධානම දෙවිවරු ගන්නක් හිටියා 33ක් හිටියා. කීයක් හිටියද පුතේ අපි ගත්ත ගණන් වලින් 33 දෙනෙක් හිටියා. ඒ 33 දෙනා තමයි පුතේ පසු කාලිනව අපි කියන ඔය 33 කෝටියක් කියලා කියන්නේ. හරි 33 කෝටියක් දෙවි දේවතාවෝ සිහි කරන්න ඕන කියලා කියන්නේ නේ. ඔයාලගේ දෙමාපියෝ කියනවා ඉතින් නිතරම. හරි ඔයාලගේ දෙමාපියෝ නිතරම කියනවා. 33 කෝටියක් නේ දෙවි දේවතාවෝ සිහි කරනවා කියලා. හරි. අන්න ඒ දෙවි දේවතාවුන් තමයි පසු කාලින පුතේ 33 කෝටියක් දෙවි දේවතාවුන් දක්වා වර්ධනය වුණේ. හරි. අහගන්න. ඔන්න ඍග්වේදයේ කියන යුගයේ වෙච්චි වීම ඉවරු පුතේ බෙද ප්‍රධාන කොටස් තුනකට ආකාශ දෙවිවරු භූමාස්ත දෙවිවරුනේ ආකාශ කියන්නේ අහසේ ඉන්න කට්ටිය භූමාස්ත කියන්නේ පොළවේ ඉන්න කට්ටිය අන්තරීක්ෂ කියන්නේ සාමාන්‍ය අපිට නොපෙනෙන වගේ සංකල්පයකින් තමයි ගත්තේ හරි වැස්ස සුළඟ ඒ වගේ දේවල් හරි අහගන්න හරි
අන්න පළවෙනි පුතේ යුගය ඉවරයි. පළවෙනි යුගය මොකද්ද? වේද යුගය. සෝරි මේ රික් වේදේ. හරි. වේද යුගයේ පළවෙනි යුගය රික් වේදේ ඉවරයි. ඊළඟ තියෙන්නේ පුතේ යජුර් වේදය. මොන වේදයේද පුතේ? යජුර් වේදය. හරි. යජුර් වේදය. හරි ළමයි ප්‍රශ්නයක් අහනවා. ළමයි ප්‍රශ්නයක් අහන පුතේ වැස්සට අධිපති දෙවියා මොකක්ද කියලා. හරි. අධිපති දෙවියා තමයි පුතේ වරුණ කියලා කියන්නේ. වරුණ කියලා කියන්නේ වැස්සට අධිපති දෙවියා. හරි. පුතේ යජුර්වේදය කියලා කියන්නේ පුතේ මේකද කියන්නේ යජුර්වේදයේදී මේ අර අපි කතා කරන දැන් මේකේ පුතේ ගොඩක්ම මේක අර යජුර්වේදයේ පුතේ ලොකු විස්තරයක් නැහැ. මේක කියන්නේ පුතේ මේ දෙවි දේවතාවුන්ට හරි දෙවි දේවතාවුන්ට ස්තුති කිරීම පිණිස හරි දෙවි දේවතාවුන්ට ස්තුති කිරීම පිණිස ශ්ලෝක රචනා කරා. හරි මේ දෙවි දේවතාවුන්ට ස්තුති කරන්න හරි ස්තුති කිරීම පිණිස හරි ශ්ලෝක හරි අපි කියන අපි නිකන් සරල අර්ථයෙන් ගමු ගාථා වගේ දේවල් කියලා ශ්ලෝක කියලා. හරි අන්න ඒ වගේ දෙවි දේවතාවුන්ට ස්තුති කිරීම පිණිස ශ්ලෝක රචනා කරපු යුගයක් තමයි පුතේ මේ යජුර්වේදය කියන එකේදී තියෙන්නේ. ඔක හරිම සරලම දෙයක් යජුර්වේදය කියන්නේ. ලොකුවට අපිට ඉගෙන ගන්න දෙයක් නෑ යජුර්වේදය කියන දේ. හරි. ඊළඟට පුතේ අපිට එළඹෙන යුගය තමයි සාම යුගය. හරි. සාම යුගය තමයි පුතේ අපිට ඊළඟ යුගය. හරි. හොඳට මතක තියාගන්න පුතේ. සාම කියලා කියන්නේ ගායනය කියලා නේ. සාම කියලා කියන්නේ සාම යන අර්ථයේ තේරුම තමයි පුතේ සාම කියලා කියන්නේ හරි සාම කියලා කියන්නේ ගායනය කියන අදහස. හරි දෙවි දේවතාවුන් සතුටු කිරීම පිණිස අර ශ්ලෝක ගායනා කරපු එක තමයි මේ යුගයේදී ගොඩක් කට්ටිය කරේ. සාම යුගයේදී දෙවි දේවතාවුන්ට සතුටු වෙන පිණිස ගීත ගායනා කරා. මේකෙදි පුතේ මේ සාමවේදයේ යුගයේ ලියලා තියෙන ගීතිකාවලත් ගීතිකා 75ක් ඇරුණාම හරි සාම යුගයේ ලියවිලා තියෙන ගීතිකා 75යි ඔය ගීතිකා 75 ඇරුණාම මේ අපිට එච්චම ලොකුවට වැදගත් වෙන්නේ මේ යුග ටික බෑ රිග්වේද කියන එක අපිට එන්න වැදගත්. ඒකේ ලොකු විස්තරයක් අපිට තියෙනවා අපි කතා කරන්නේ. මේ සාමවේදයේ පුතේ අර ගායනා කරන දෙවි දේවතාවුන් සතුටු කිරීමේ ගායනා ශ්ලෝකවල ශ්ලෝක 75ක් ඇරුණාම ඉතිරි ඒවා තිබ්බේ සම්පූර්ණම රිග්වේදයෙන්ම උපුටාගත්තු ඒවා. නැත්තම් රිග්වේදයෙන්ම සඳහන් කරපු ශ්ලෝකම තමයි සාමවේදයට යනකම්ම අරගෙන ආවේ. හරි? ඔන්නෝක අයිඩියා එක ඔළුවේ තියාගන්න. හරි? ඔන්න පුතේ අපි ඔන්න හොඳට මතක තියාගන්න පුතේ. හරි? ඔන්න අවබෝධයෙන් ඉන්නවනම් ළමයට තේරෙනවා ඕන. හරි? ඉන්දිය ඉතිහාසයේ පුතේ අපි බෙදුවා යුග 4කට. හරි? වේද යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය, උපනිෂද් යුගය. ඒකනේ අපි ඉස්සෙල්ලාම කතා කරේ පුතේ වේද යුගය ගැන. හරි? වේද යුගයේත් අපි බෙදුවා ප්‍රධානම කොටස් 4කට. නැත්තම් ඒ ග්‍රන්ථ 4ක් ලියවිච්ච කාල සීමාවට අපි සාකච්ඡා කරා. ඒක තමයි රිග්වේදය, යජුර්වේදය, සාමවේදය. හරි? අපිට තව එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි අතරවන් වේදය. හරි? අපි ඊළඟට කතා කරමු අතරවන් වේදය කියන්නේ මොකක්ද කියලා. හරි? අහගන්න. හරි අතරවන් වේදය. හරි මේ යුගයේදී පුතේ හොඳට මතක තියාගන්න. හරි මේ යුගයේදී හොඳට මතක තියාගන්න. හරි හරි අතරවන් වේදය. මේ යුගයේදී මතක තියාගන්න පුතේ. අර රිග්වේදයන්ගේ මේ වගේ යුග ගණනාවක් වෙනකන් මිනිස්සු විශ්වාස කරේ මේ මිනිස්සෙකුට සෙට් කරන්න පුළුවන් නැත්නම් මිනිස්සෙකුට අපල කරන්න පුළුවන් නැත්නම් උවදුරු කරන්න පුළුවන් අර කියන සංකල්ප වල විතරනේ. අපි වැස්ස සුළඟ හිරු රාත්‍රී තාරකා හරි ගස්වැල් අන්න ඒවට විතරයි මිනිස්සුන්ට උවදුරු කරන්න පුළුවන් නැත්නම් සිත උවදුරු කරනවා කියලා විතරක් නෙමෙයි පුතේ අදහස හොඳට මතක තියාගන්න සිත සලසන්න පුළුවන්. මිනිස්සෙකුට සිත සලසන්න පුළුවන් අර කියන අර අපි කියන අර හිරු සඳු තාරකා වැස්ස වලාකුළු ගස්වැල් ඔන්න ඔය වගේ දේවල් වලට විතරක් නෙමෙයි අතරවන් වේද යුගයේ කියන පුතේ එහෙම මිනිස්සෙකුට සිත සලසන්න පුළුවන් නැත්නම් යහපත අයහපත සලසන්න පුළුවන් තව කොට්ටාසයක් ඉන්නවා කියලා. හරි අහගන්න. ඒ තමයි යක්ෂ සහ
හරි යක්ෂ සහ නේ යක්ෂ ප්‍රේත කියන අමනුෂ්‍ය කොට්ටාසයටත් පුතේ පුළුවන්ලු මිනිස්සෙකුට යහපත අයහපත සලසන්න. හොඳට මතක තියාගන්න. අර කට්ටියට විතරක් නෙමේ කරන්නේ දේ කියනවා. ඒ කට්ටියට විතරක් නෙමේ මිනිස්සෙකුට යහපත අයහපත සලසන්න පුළුවන්. මෙන්න මේ යක්ෂ ප්‍රේත නැත්නම් කුම්බාණ්ඩ කියන ওই වගේ අමනුෂ්‍ය කොට්ටාස වලට අපි මේවට කියන අමනුෂ්‍ය කියලානේ. මනුෂ්‍ය නොවන අමනුෂ්‍ය කොට්ටාස වලට පුළුවන්ලු. හරි අමනුෂ්‍ය කොට්ටාස වලට පුළුවන්ලු මිනිස්සෙකුට යහපත අයහපත සලසන්න. ඒ නිසා පුතේ අන්න ඒ කට්ටියට දේවත්වයෙන් සැලකුවා නැත්නම් එයාලවත් වැඳුම් පිදුම් කෙරුවා මේ අතරවන් වේදේ කියන යුගයේදී. හරි පැහැදිලිව තේරුම් ගන්න. අපි වේද යුගයත් පුතේ කොටස් හතරකට බෙදුවා. ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය, අතර්වේදය, අතරවන් වේදය. අතරවන් වේදේ වෙනස තමයි අර කියන අර අපි සමාජ අර තියෙන ඉඳ පරිසරයේ තියෙන ඒ දේවතාවුන්ට අමතරව මිනිස්සෙකුට යහපත අයහපත සලසන්න පුළුවන් තව මෙන්න මේ කියන යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය කියන කොට්ටාසයටත් සලසන්න පුළුවන් කියලා යහපත අයහපත සලසන්න පුළුවන් කියලා විශ්වාස කරා. හරි. ඔන්න ඔය ටික එනකම් පැහැදිලිද පුතේ? තාම සරලව කිව්ව ඕනම ළමයට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක පැහැදිලි කිරීමක් කරේ. හරි. ඔන්න ඔය චුට්ටක් පැහැදිලි නම් ටක් ගාලා මෙසේජ් එකක් දාන්න පුතේ. ගොඩක් කට්ටියට පැහැදිලි. හරි. පැහැදිලි. එත්මි දාලා තියෙන පැහැදිලි. හරි හරි අපි ඊළඟ කොටසට යමු පුතේ. ඔන්න අපි එක යුගයක් අවසන්. අපි ඊළඟ කොටසට යමු පුතේ. හරි ඊළඟ යුගය තමයි පුතේ හොඳට මතක තියාගන්න. අපි ඉන්දියා ඉතිහාසයේ බෙදූ එක යුගයක් තිබ්බ පුතේ වේද යුගය කියලා. වේද යුගය අපි අවසන් දැන්. අපි දැන් ඉන්නේ බ්‍රාහ්මණ යුගයේ. මොන යුගයේද? බ්‍රාහ්මණ යුගයේ. හරි බ්‍රාහ්මණ යුගය කියලා කියන්නේ පුතේ හරි මේක පුතේ ක්‍රිස්තු පූර්ව හරි ක්‍රිස්තු පූර්ව අපි ගත්තොත් ක්‍රිස්තු පූර්ව 1500ත් හරි 1500ත් 800ත් අතර කාල සීමාව තමයි පුතේ බ්‍රාහ්මණ යුගයට වෙන් වෙන්නේ. හොඳට අහගන්නකෝ ළමයි. බ්‍රාහ්මණ යුගය කියලා කියන්නේ සමාජ බලය හරි හොඳ හරි 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 මේ අහගන්න. අරකෙදි පුතේ හොඳට මතක තියාගන්න අර වේද යුගයේ හිටියේ බහුදේවවාදී යුගයක්. හරි හොඳට මතක තියාගන්න බහුදේවවාදී යුගයක්. දෙවිවරු ගොඩාක් හිටියා ඒකේ. හරි ඒ බහුදේවවාදී යුගයක්. හැබැයි මෙතනදී උගන්වන්නේ පුතේ ඒක දේවවාදී යුගයක්. නැත්තම් එකම එක දෙවි කෙනෙක්ගේ ඉගැන්වීමක් තමයි එයා තමයි මේ හැමදේම කරේ කියලා උගන්වනවා. ඒක දේව යුගයක් උගන්වන්නේ. ඒකට අපි කියනවා එහෙම එකම එක දෙවියා ඉන්න අර වගේ දෙවියෝ ගොඩක් නැහැ. ඒ තමයි පුතේ මහා බ්‍රහ්මයා කියන එක්කෙනා. හරි මහා බ්‍රහ්මයා කියන එක්කෙනා තමයි පුතේ හරි එකම එක දෙවි කෙනා ඉන්නේ ඒ මහා බ්‍රහ්මයා කියන එක්කෙනා. මේ අහගන්නකෝ පුතේ මේ ඉන්දියාව ඇතුලේ බ්‍රාහ්මණ යුගය ආරම්භ වුණේ පුතේ හරි මේ කට්ටිය මේ ඉන්දියාවේ හිටපු කට්ටිය නෙමෙයි. හරි මෙයාලා පුතේ ඉරානයේ ඉඳලා ඉන්දියාවට ආපු කට්ටිය. හරි අපි යාලා ඇවිල්ලා ඉන්දියාව අල්ලගෙන ඒ ඉන්දියාව ඇතුළේ අල්ලගෙන ඉන්දියාව ඇතුලේ බලය තහවුරු කරගත්තු සමාජ කණ්ඩායමක් තමයි අපි බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ. ඒතර මතක තියාගන්න මෙයාලා ඉන්දියාවේ කට්ටිය නෙමෙයි. අපි තව ඉස්සරහට අපි මේ පාඩම තියෙනවා. හරි මෙන්න මෙයාලා තමයි පුතේ ඉන්දියාවේ නැතුව අර ඉරානයේ වගේ ඉරානයෙන් ඉඳලා පයඹදිගෙන් ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ හිටපු මිනිස්සුන්ව අල්ලගෙන ඒ මිනිස්සුන්ව යටපත් කරගෙන මෙයාලගේ දහම ඉස්මතු කරගෙන අර බහුදේවවාදී යුගය නැති කරලා ඒක දේවවාදී යුගයකට ගෙනාපු ඒ යුගය තමයි පුතේ බ්‍රාහ්මණ යුගය කියලා කියන්නේ. මේකේ තින්න එක දෙවියයි. ඒ දෙවිය තමයි මහා බ්‍රහ්මයා කියලා කියන්නේ. මේ සමාජයේ අතුරු සියල්ලම හරි විශ්වය හා ප්‍රජාව මේ හරි විශ්වය හා ප්‍රජාව මේ සියල්ලම විශ්වය හා ප්‍රජාව කියන සියල්ලම මැව්වේ එකම එක දෙවියයි. ඒ දෙවිය තමයි මේ මහා බ්‍රහ්මයා කියන දෙවියා. හරි මම බ්‍රාහ්මණ යුගය ගැන මෙතනදී පුතේ ලොකු විස්තරයක් කතා කරන්න යන්නේ නැහැ. මොකද අපිට මේ කොටසට ප්‍රාග් බෞද්ධ කොටසට පස්සේ තියෙන ඉගෙන ගන්න තියෙන සංකල්ප ඔක්කොම තියෙන බ්‍රාහ්මණ මහා බැඳිච්ච සංකල්ප ටිකක් තියෙන්නේ. ඒ නිසා මම ඒක කරද්දී අපි දීර්ඝ විස්තර කතා කරනවා. මම මෙතනදී ඔයාලට දාලා සංකල්පයක් ගන්න විතර යුග හතර ගැන කියන ඉඳ තමයි මේ බ්‍රාහ්මණ යුගය කෙටියෙන් කියලා ඉවරයක් කරන්නේ. හරි අහගන්න. හරි බ්‍රාහ්මණ යුගයේ පුතේ බ්‍රාහ්මණ ආධිපත්‍ය පතුරාගෙන යන්න අපි මෙයාලා කියන බමුණු කියලානේ. බමුණු දහම පතුරාගෙන යන්න බමුණු කරපු එක එක සංකල්ප ඉදිරිපත් කරා. මෙයාලට සමාජ බලය තියාගෙන යන්න. හරි අර කට්ටියගේ නැකිටින එක වළක්වා ගන්න මෙයාලා ඉදිරිපත් කරා එක එක සංකල්ප ටිකක්.
හරි. ඒ සංකල්ප අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවානේ. හරි. එයාලා ඉදිරිපත් කරා පුතේ හරි එයාලා ඉදිරිපත් කරා සංකල්ප කිහිපයක්. ඒවා තමයි නිර්මාණවාදය කියලා කියන්නේ. නිර්මාණවාදය අපි ඉස්සරහට අපිට තියෙනවා මේ පාඩම් එකින් එක ඉගෙන ගන්න පුතේ. මේ මම කෙටියෙන් මේ ලියන්නේ නිර්මාණවාදය. හරි. වර්ණ ධර්ම අද අපි ඒ ටික කිහිපයක් ඉගෙන ගන්නවා. හරි වර්ණ ධර්ම හරි ස්වධර්ම කියලා ඉගෙනනවා පුතේ ස්වධර්ම හරි හරි ඊළඟට පුතේ ආපත් ධර්ම හරි හරි ආපත් ධර්ම හරි උදක පාරිශුද්ධිය හරි උදක පාරිශුද්ධිය මෙන්න මේ වගේ සංකල්ප ඉදිරිපත් කරා මම මේවා ඉස්සරහට එකින් එකට ගන්නන්න මොනවාද මේ සංකල්ප වල තියෙන්නේ කියලා දැනට පොඩි අදාළ අදහසක් ගන්න හරි මෙන්න මේ වගේ සංකල්ප කිහිපයක් අපි බ්‍රාහ්මණ යුගයේදී ගැනීමක් සිදු කරා බ්‍රාහ්මණ යුගයේ හිටපු කට්ටිය හරි හරි මෙන්න මේ වගේ සංකල්ප ටිකක් ඉදිරිපත් කරා. ඔන්න ඕක තමයි බ්‍රාහ්මණ යුගයේදී සිදුනේ. හරි අපි ඉස්සරහට සම්පූර්ණව ඉගෙන ගන්න තියෙන මේ පාඩම ඇතුලේ බ්‍රාහ්මණ යුගයේ ඉගෙනපු සංකල්ප ගොඩාක් තියෙනවා. මම නිසා මේන එකින් එක විස්තර කරන්න අපිට එකින් එක මේවට ඉස්සරහට පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි අහගන්න. හරි. අපි යමු ඊළඟ එකට. හරි. ඔන්න පුතේ අපි දැන් යුග දෙකක් ඉවරයි. ඉන්දිය ඉතිහාසයේ යුග දෙකක් ඉවරයි. හරි පළවෙනි එක වේද යුගය දෙක බ්‍රාහ්මණ යුගය. ඔන්න දෙකක් ඉවරයි. තුන්වෙනි යුගයට යමු. හරි තුන්වෙනි යුගය තමයි පුතේ හරි ආරණ්‍යක යුගය හරි තුන්වෙනි යුගය තමයි ආරණ්‍යක යුගය කියලා කියන්නේ හරි මේ අහන්නකො ආරණ්‍යක යුගය කියලා කියන්නේ පුතේ අර බ්‍රාහ්මණයෝ ගන්නපු සංකල්ප වලට ප්‍රතිවිරුද්ධ සංකල්පයක් ඉදිරිපත් කරපු පිරිසක් හිටියා හරි දැන් මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වල තියෙන පුතේ සමහර සංකල්ප ඒ කියන්නේ අපිට ඒවා එච්චර පිළිගන්න බෑ දැන් මේලා බ්‍රාහ්මණ යුගයේ හිටපු කට්ටිය කියන සත්තු මරලා මේ බිලි පූජා පවත්වපුවා මිනිස්සෙකුට සුගතිය හම්බ වෙනවා කියලා මේලා විශ්වාස කරනවා. හරි සත්තු මරනවා නේ එළුවෝ මේ අස්සය බිලි දෙනවා මේ වගේ එක එක බිලි පූජා කරලා එයාලා මේ සාන්තිය හදනවා මේ සෙත් සාන්තියක් වෙනවා කියලා හිතනවා. හරි තම දැන් අපි උදක පාරිශුද්ධිය ගත්ත පුතේ ජීවිත කාලෙම කරපු පව් නැති වෙලා යනවලු ගඟක ගිහින් බහලා නාපුවාම. හරි අන්න ඒ වගේ එයාලා ඉදිරිපත් කරපු සංකල්ප වල කාලේ හිටපු මිනිස්සුන්ට හිතුණා ඇත්තට මේ මිනිස්සෙකුට මේ දේවල් කරලා විමුක්තිය ගන්න පුළුවන්ද කියලා. හරි විමුක්තිය අර ගන්න පුළුවන්ද මේ වගේ වැඩ කරලා විමුක්තිය ගන්න පුළුවන්ද කියලා සමහර පිරිසකට හිතන්න පටන් ගත්තා. හරි නිදහස් චින්තනය කියන දේ මේ කාලේ එන්න පටන් ගත්තා. අන්න ඒ වගේ නිදහස් චින්තනය මූලික කරගෙන පිරිසකට මෙන්න මේ විරුද්ධ වෙලා ගොඩක් පිරිසක් පුතේ ආරණ්‍ය ගත වුණා. හරි පිරිසක් ආරණ්‍ය ගත වුණා. හරි ආරණ්‍ය ගත වෙලා හරි ආරණ්‍ය ගත වෙලා මෙයාලා සිත කියන දේ වඩන්න පටන් ගත්තා. හරි උතරහ ගන්න අර සංකල්ප වලින් ඇත්තටම මිනිස්සෙගේ මේ විමුක්තියක් හැදෙනවද? අදට හිතන්නකො ළමයි සත්තු මරලා මේ සත්තු බිලි දුන්නා කියලා අපිට විමුක්තියක් හැදෙනවද නේ? අපේ සුගතියක් අපිට හැදෙනවද සතෙක් මරුවා කියලා? නෑනේ අන්න ඒ වගේනේ ගඟකින් නෑව කියලා අපේ පව් හේදෙනවද? එහෙනම් ඉතින් මිනිස්සු පව් කරන්නේ නෑනේ. මිනිස්සු ඕන තරම් පව් කරනවා. පව් කරලා ගඟකින්නාලා මෙයා හොදපුවම හරියනවනේ නේ. බ්‍රාහ්මණයන්ට එක එක කුල වලට වෙන් වෙච්ච කාර්යයන් වගේක් තිබ්බා හදලා නේ. එහෙම කාර්යයන් වලට සමාජය බෙදන්න ඕනද නේ? මහා බ්‍රහ්මයාගේ ශරීරයේ කොටස් වලින් මිනිස්සු මේ සමාජය බෙදුවා. හරි අන්න ඒ වගේ බෙදද්දි මේ අදහස් දරපු කට්ටිය හිතන්න ගත්තා. ඇත්තට මේ වගේ දෙයක් ප්‍රායෝගිකද මේ වගේ දේවල් නේ? ඇත්තට මීට වඩා දෙයක් මේකේ තියෙනව නේද කියලා මිනිස්සු හිතන්න පටන් ගත්තා. හරි. අන්න එහෙම පුතේ හිතන්න පටන් ගත්ත පිරිස ආරණ්‍යගත වෙලා සිත වඩන්න පටන් ගත්තා. හොඳට මතක තියාගන්න පුතා. මේකෙදී මෙයාලගේ මේ මාර්ගය උනේ අවිහිංසාවාදය. හරි හොඳට අහගන්න. මෙයාලගේ මාර්ගය තමයි අවිහිංසාවාදය. හරි අවිහිංසාවාදය තමයි මෙයාලගේ ප්‍රධානම ඉදිරිපත් කිරීමේ සංකල්පය. කාටවත් කරදරයක් නැහැ හිංසාවක් නැහැ අවිහිංසාවාදීවනේ. හිත වඩලා නේ සමහර කට්ටිය හිත වඩලා දාන උපදවාගත්තු කට්ටියක් ඉන්නවනේ. මේ වගේ මනුස්ස නිදහස් චින්තනයට හුරු වෙච්ච යුගයක් තමයි පුතේ මේ ආරණ්‍යක යුගය කියලා කියන්නේ. හරි. ඔන්න ඔය යුගයේ පුතේ හොඳට මතක තියාගන්න. ඔන්න ඔය යුගයේදී සමාජයේ අපි කතා කරන මේ අපි නිදහස් චින්තනයේ අදහස් දරපු ශ්‍රමණ සම්ප්‍රදායන් කිහිපයක් බිහි වුණා. හරි අපි ගත්තොත් මෙන්න මේවා. හරි. ජටිල කියන කට්ටිය. නේ? ජටිල. හරි. ආජීවක. හරි. ජටිල ආජීවක. හරි. සංචේලක. හරි. හරි. ඊට පස්සේ පුතේ අපි අදටත් ඔයාලට ඉන්දියාවට යන්න පුළුවන් නම්
හරි මෙන්න මේ කට්ටිය බලන්න පුළුවන්. හරි නිගණ්ඨයෝ. නිගණ්ඨ සම්ප්‍රදාය. හරි ඒ වගේම තමයි පුතේ මෙන්න මේ ආරණ්‍ය මේ යුගයේදී නේ හිතන්න පටන් ගත්ත අලුත් චින්තන ධාරාවන් එළියට දෙන්න පටන් ගත්තා බ්‍රාහ්මණ ධර්මයට විරුද්ධව. හරි ඒවත් එක්කම ආපු කට්ටියක් තමයි පුතේ ඔය ශාස්ත්‍රවරුන් කියලා කියන්නේ නේ. අපි මක්කලිය ගෝසාල, සංජය බෙල්ලටි පුත්ත, නිගණ්ඨනාථ පුත්ත, පකුද කච්චායන හරි අන්න වගේ කියන ශාස්ත්‍රවරුන් බිහි වෙන්න පටන් ගත්තෙත් මෙන්න මේ ආරණ්‍යක යුගයේදී. හරි හරි ශාස්ත්‍රවරුන් හරි හරි ශාස්ත්‍රවරුන් බිහි වෙන්න පටන් ගත්තා මෙන්න මේ යුගයේදී. හරි හොඳට මතක තියාගන්න මෙයාලගේ සංකල්පය තමයි අවිහිංසාවාදය කියන දේ. හරි අවිහිංසාවාදීව කොහොමද මිනිස්සෙක් ආරණ්‍යගත වෙලා තමන්ගේ හිත වඩලා කොහොමද දහම කියන දේ නැත්නම් චින්තනය කියන දේ කොහොමද වර්ධනය කරගන්න කියන යුගය තමයි මෙන්න මේ යුගයේ තිබ්බේ. හරි අරක ඒක දේවවාදී යුගයක් පුතේ එන්නේ මේ අදහස් මතවාදය ඛණ්ඩනය කරලා ඒ ගැන කලකිරිච්ච පිරිසක් විමුක්ති මාර්ගය හොයාගන්න පුළුවන් වෙනදනේ. එයාලා හොයන්න ගත්ත සත්‍යය කියන්නේ මොකක්දනේ? කර්මය කියන්නේ මොකක්ද? පුනර්භවයක් මිනිස්සෙකුට ආයේ තියනවද? නැවත නැවත ඉපදීමක් ආයේ මිනිස්සෙකුට තියනවද? හරි මෙන්න මේ වගේ දේවල් හොයන්න ගත්තා. අන්න ඒකට තමයි පුතේ කියන්නේ ඒ යුගයට තමයි පුතේ කියන්නේ අපි ආරණ්‍යක යුගය කියලා. හරි පැහැදිලිවම ඕනම කෙනෙක්ට සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දුන්නා. හරි අන්න පුතේ යුග 3ක් ඉවරයි. ආයෙ මතක් කරන්න ඕන වේද යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය. අන්තිම යුගය තමයි පුතේ උපනිෂද් යුගය කියලා කියන්නේ. අහගන්න. හරි? අහගන්න. හරි? අන්තිම යුගය තමයි කියන්නේ පුතේ අපි හරි උපනිෂද් යුගය කියලා. හරි? මේකෙදි හරි ලස්සන වැඩක් වෙනවා පුතේ. හරි? උපනිෂද් කියලා කියන්නේ හොඳට මේ සංකල්පය තේරුම් ගන්න. හරි? ළඟ ඉඳගෙන හරි? ළඟ ඉඳගෙන උගත යුතු රහස්. හරි? හරි ළඟ ඉගෙනගෙන උගත යුතු රහස්. හරි ළඟ ඉඳගෙන උගත යුතු රහස්. හරි අන්න ඒවට තමයි පුතේ උපනිෂද් යුගයේදී ප්‍රධාන සංකල්පය. හරි ඔන්න හොඳට ඔළුවට අයිඩියා ගන්න. ඔන්න තව පැහැදිලි කිරීමක් කරනවා. හරි ඔන්න මම තමයි ගුරුවරයා. හරි මම තමයි ගුරුවරයා. මම මෙතනින් ළමෙක් ගන්නම්කෝ. චතුරව ගන්න. හරි චතුර වෙන්න ගත්තා. හරි ඔන්න මම තමයි ගුරුවරයා. මෙන්න මම ඉන්නවා. මම දන්න තියෙනවා චින්තන නැත්තම් මම දන්න ශිල්ප තියෙනවා. මම ඉගෙනගත්තු දේවල් තියෙනවා. මගේ හොඳම ගෝලයා තමයි නේ මං කියන අනිත් ගෝල අනිත් කට්ටියත් මගේ මේ අනිත් කට්ටිය මේ ලින්ක් කරනවා නෙමෙයි මේ. හරි මේ උදාහරණයක් ගත්තේ. හරි මෙන්න පුතේ මගේ ගෝලයෙක් ඉන්නවා නේ චතුර. මම දන්න දේවල් ටික ළඟ ඉඳගෙන චතුරට රහසින් කියලා දෙනවා. මම ගන්නවා චතුරව ළඟට අරගෙන චතුරට ළඟ ඉඳන් රහසින් කියලා දෙනවා මම දන්න දේවල් ටික. හරි? අන්න ඒකන පුතේ ළඟ ඉඳගෙන උගත යුතු රහස් කියන අර්ථයෙන් තමන්ගේ ශිෂ්‍යයා තමන්ගේ ගෝලයාට උගන්වන ශිල්ප නැත්නම් ඒ උගන්වන අදහස් වලටනේ ළඟ ඉඳගෙන උගන්වන දේවල් වලට කියනවා පුතේ. අන්න ඒ යුගයට කියනවා පුතේ උපනිෂද් කියලා. හරිම ලස්සනනේ. අර බලන්නකො මේ එකිනෙකට එකිනෙකක් වෙනස් වෙනවා ලස්සන. හරි? මේකදිත් පුතේ උපනිෂද් යුගයේදීත් වෙන්නේ අර අපි ගත්තොත් ආරණ්‍යක යුගයේදී බිහි කරගත්තු සංකල්ප තියෙනවනේ. ඒවා චින්තන ධාරාවන් තියෙනවනේ. ඒවා මීට වඩා තවත් ඉස්සරහට ගෙනියන්න ගන්නවානේ. අපි ගත්තු දේ සංකල්පයට වඩා තවත් ඇඩ්වාන්ස් කරලා මේකෙදි උගන්වන්න පටන් ගත්ත ශිෂ්‍යයන්ට. හරි අන්න මේ පුතේ ළඟ ඉඳගෙන උගන යුතු රහස් කියන අදහසින් අපි ගන්න උපනිෂද් යුගය. හරි? මේ යුගය. හරි අගන්තර මත තියන්න ඕන තේරුම් කළා දුන්නා. හරි මම හිතනවා චතුරට කවදාවත් උපනිෂද් යුගය අමතක වෙන්නේ නැති වෙයි කියලා. ලොකු මේ කාලේ තමයි පුතේ හොඳ දාර්ශනික ප්‍රමාණයක් බිහි වුණා. හරි මෙන්න මේ යුගයේදී තමයි පුතේ. හරි හොඳට මතක තියන්න. මේවට සමහර පන්ති කියලා දෙන්නේ නැතිව ඇතිනේ. අපි ඒවට හැමදේම මේක කියලා දෙනවා. හරි මෙන්න යුගයේදී මේ යුගයේදී තමයි පුතේ ඉපදුනේ නේ. අපේ මේ බෞද්ධ ශිෂ්ටාචාර විතර අපි ඉගෙන ගන්නෙත් ඒකයි. මෙන්න මේ යුගයේදී තමයි පුතේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේනේ. හරි බුදුරජුන් ඉපදුන්නේ නේ. හරි නැත්නම් අපි කියන සිද්ධාර්ථ කුමාරයා අපි ඉපදුනා කියලානේ. අපි සරල තේරුම් ගන්න බුදුරජුන් කියලා කිව්වේ. සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ මෙන්න මේ යුගයේදී. හරි මේ යුගයට පුතේ අපි කියනවා වර්ෂ වලින් ගත්තොත් අපි හරි ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී. හරි ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී නැත්නම් අපි
සියවසක් විදිහට නැත්නම් අවුරුද්දක් විදිහට ගත්තොත් ක්‍රිස්තු පූර්ව නේ ක්‍රිස්තු පූර්ව 523 කියන අවුරුද්දේ තමයි බුදුරජාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ. හොඳට බලන්නකො පුතා. සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්නනේ සිදුහත් කුමාරයා ඉපදෙන්න අවශ්‍ය කරන සමාජ වටපිටාව මේ කාලේ වෙද්දි හැදිලා තියෙනවා. යන්න බලන්න කොච්චර ලස්සනද කියලා මේක. නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කරන අවශ්‍ය චින්තන ධාරාවනේ මේ වෙනකොට බ්‍රාහ්මණ ආගම තමයි ප්‍රචලිතම ආගම වෙලා තිබ්බේ. හරි ඒ ආගමට විරුද්ධ විකල්ප අදහස් ඉදිරිපත් කරන්නේ ජටිල සංජීවක අචේලක මේ නිගණ්ඨ කට්ටිය පශ්චාතුරු ඉදිරිපත් කර අදහස්. ඒ අදහස් තවදුරටත් වර්ධනය කර උපනිෂද් යුගයේදී ඒ උපනිෂද් යුගයේදීත් පුතේ බුදුහාමුදුර පහළ වෙන්න අවශ්‍ය කරන සමාජ වටපිටාවනේ චින්තන ධාරාව සැකසීලා තිබ්බේ. කොටත් පුතේ හොඳ මතක තියාගන්න. එතකොට බ්‍රාහ්මණ ධර්ම තමයි සමාජයේ මුල් බැසගත්තු ආගම. බ්‍රාහ්මණ ධර්ම. හරි. ඒ බ්‍රාහ්මණ ධර්ම බුදුරජාණන් වහන්සේ ඉපදුනාන් පස්සේ මේ බුදුදහම වියාත් වෙනත් සමගම මේ බ්‍රාහ්මණ ධර්ම කෙමෙන් කණ්ඩනයට ලක් වුණා. හරි. පැහැදිලි. හරි. ඊටාම සරලවම ඕනම ළමයට තේරුම් ගන්න පුළුවන් විදිහට පුතේ අපි මේ පාඩම් ටික කරගෙන යන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔන්න අපි යුග අතර කතා කරා. හරි. ටක් ගාලා දාන්න පුතේ එන chat එකට ඉන්දිය ඉතිහාසයේ බෙදෙන යුග හතර අපි මේ කතා කරපු යුග හතර ටක් ගාලා chat එකට දාන්න. හරි හරි හරි. ගොඩක් කට්ටිය දානවා. හරි. මම හිතනවා ගොඩක් කට්ටිය ඔව් දැන්ටමත් ගොඩක් කට්ටිය අල්ලගත්ත සබ්ජෙක්ට් එක. හරි. මේක තමයි පුතේ පළවෙනි දවසේ ඉඳන්ම අල්ලගන්න. අද මේ දිනේ ඒවා හොඳට මතක තියාගන්න හොඳට පාඩම් කරන්න. හරි. හොඳට පාඩම් කරන්න මහන්සි වෙන්න. හරි. හරි. හරි පුතේ. ඔන්න අපි ඉන්දිය ඉතිහාසය තමයි මෙච්චර වෙලා අපි කතා කරේ. දැන් තමයි අපි හරි අපේ පාඩමේ එකකේ තියෙන වැඩිපුරම සාකච්ඡා කරන මාතෘකාව වලට යමු වෙන්නේ. හරි. ඔන්න අහගන්න පුතේ බ්‍රාහ්මණ සංකල්ප ටික තමයි දැන් අපි උගන්වන්න යන්නේ. හරි. මේකේ වර්තින වැදගත්ම කොටස් ටික තමයි අපි දැන් උගන්වන්න යන්නේ. හරි. බ්‍රාහ්මණ සංකල්ප. හරි. බ්‍රාහ්මණ සංකල්ප. නැත්නම් බ්‍රාහ්මණ ධර්ම කියලාත් කියනවා. හරි. බ්‍රාහ්මණ සංකල්ප බ්‍රාහ්මණ ධර්ම කියලාත් කියනවා. හරි. දැන්ටමත් ඔයා දන්නවා බ්‍රාහ්මණ සංකල්ප කියලා කියන්නේ පුතේ පමුණන් විසින් හඳුන්වා දුන්නු සංකල්ප. හරි. මේ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා පුතේ නේ මම ආයේ යන්න ටක් ගාලා හරි නිර්මාණවාදය හරි නිර්මාණවාදය වර්ණ ධර්ම හරි වර්ණ ධර්ම හරි ස්වධර්ම තියෙනවා හරි ස්වධර්ම තියෙනවා අපිට යාගය තියෙනවා පුතේ ඉගෙන ගන්න හරි ආපත් ධර්ම තියෙනවා ඉගෙන ගන්න හරි ආශ්‍රම ධර්ම තියෙනවා ඉගෙන ගන්න පුතේ ආශ්‍රම ධර්ම තියෙනවා ඉගෙන ගන්න පුතේ හරි උදක පාරිශුද්ධිය ඉගෙන ගන්න තියෙනවා හරි මෙන්න මේ වගේ සංකල්ප ගණනාවක් අපිට ඉගෙන ගන්න තියෙනවා හරි ඔන්න පුතේ මේ වැඩ කරන ළමයි පුතේ අදම මේ ටික පාඩම් කරගන්න ඕන අදම මේ ටික මතක තියාගන්න ඉතින් ඉන්න ගමන් නිකන් ඉන්න ගමන් මේ ටික කියවන්න නේ කියවන්න තමයි ඔයාලට මේක ආසයි තින්නේ හරි පමුණන් දින හඳුන්වා දුන්නේ එයාගේ සමාජ අධිපති තියාගෙන හඳුන්වා දුන්න අදහස් තමයි පුතේ මෙන්න මේ බ්‍රාහ්මණ සංකල්ප වලින් කියවෙන්නේ නිර්මාණවාදී මම මේ ටික එකින් එකට කියන අපිට මේ ටික ඉගෙන ගන්න තියෙනවා නිර්මාණවාදයේ වර්ණ ධර්ම ස්වධර්ම යාගය ආපද ධර්ම ආශ්‍රම ධර්ම උදක පාරිශුද්ධිය හරි මෙන්න මෙයාගේ සංකල්ප ටිකක් අපිට ඉගෙන ගන්න තියෙනවා හරි අපි යන් අද එක සංකල්පයක් ඉගෙන ගන්න හරි හරි අහගන්න අපි පළවෙනි දේ ඉගෙන ගන්න පුතේ පළවෙනිම එක තමයි නිර්මාණවාදය කියන දේ හරි නිර්මාණවාදය නිර්මාණවාදය කියලා කියන්නේ පුතේ යම් කිසි දෙයක් මැවීමක් සම්බන්ධව නේ ඔයා මොකක් හරි දෙයක් හදනවා කියලා කියන්නේ මේ නිර්මාණය කරනවා කියලා කියන්නේ මේ වගේ තමයි නිර්මාණවාදය කියලා කියන්නේ හරි නිර්මාණවාදය කියලා කියන්නේ පුතේ හරි විශ්වය හා ප්‍රජාව හරි හොඳට මතක තියාගන්න විශ්වය හා ප්‍රජාව හරි විශ්වය හා ප්‍රජාව මැවුවා කියලා කියනවා මේ මහා බ්‍රහ්මයා කියන එක්කෙනා හරි විශ්වය හා ප්‍රජාව මැව්වේ මහා බ්‍රහ්මයා කියලා කියනවා හරි මේකට පුතේ මේ දහම පවත්වාගෙන යන්න ඕනනේ බ්‍රාහ්මණ ආධිපත්‍ය සමාජයේ තියාගෙන යන්න ඕන නිසා එයාලා ඒ ඉදිරිපත් කරු සංකල්ප තව කෙනෙකුට සමහරක් ඒවා තර්ක කරලා බින්දින්න බැරි සංකල්පත් ඉදිරිපත් කරා දැන් බුදුහාමුදුරුවෝ ඒ ඉදිරිපත් කරන තර්ක සියල්ලම 100%ක් නිවැරදි වුණාට නිවැරදි සමහරක් ඒවා අපි බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් සමහරක් සංකල්ප ඒවා සමහරට ඛණ්ඩනය කරන්න බැරි වෙන්න තමයි බ්‍රාහ්මණයව හඳුන්වලා දුන්නේ
හරි අන්න ඒ වගේ දෙයක් තමයි පුතේ නිර්මාණවාදය කියලා කියන්නේ. මැවීමක් සම්බන්ධනේ විශ්වය හා ප්‍රජාව කියන දේ මැව්වේ මහා බ්‍රහ්මයා කියලා කියනවා. හරි අහගන්න. හරි. මෙන්න මේ මහා බ්‍රහ්මයා කියන එක්කෙනා පුතේ මේ බමුණන් ඉගැන්වුවා මහා බ්‍රහ්මයා කියලා කියන්නේ අපරිමිත බලයක් තියෙන මිනිස්සෙක් කියලා. හරි අපරිමිත බලයක් තියෙන දෙවි කෙනෙක්. හරි ඒක දේවවාදී කියලා කියන අපිට අපරිමිත බලයක් තියෙන දෙවි කෙනෙක් කියලා කියන්නේ. හරි අන්න ඒ කියම මහා බ්‍රහ්මයාට කියනවා පුතේ එයාට මෙන්න මේ සුවිශේෂී ලක්ෂණ තියෙනවලු මේ මහා බ්‍රහ්මයා ගාව. ඒ නිර්මාණ මිනිස් විශ්වයයි ප්‍රජාව මිනිස්සු නැත්නම් ලෝකයයි මිනිස්සු මවපු මහා බ්‍රහ්මයාට තියෙනවලු පුතේ මෙන්න මේ වගේ තියෙන සුවිශේෂී ලක්ෂණ. හරි මහා බ්‍රහ්මයා සර්ව බලධාරීලු පුතේ. හරි සර්ව බලධාරී කියලා කියනවා. සර්ව බලධාරී කියලා කියන්නේ පුතේ සියලු බලයන්ගෙන් මහා බ්‍රහ්මයා යුක්තයිලු. හරි සියලු බලයන්ගෙන් මහා බ්‍රහ්මයා යුක්තයි. සියලුම බලයන් තියනවලු මහා බ්‍රහ්මයාට. හරි සර්ව බලධාරී. හරි අනිත් එක තමයි පුතේ මහා බ්‍රහ්මයාට කියනවා සර්ව මහා බ්‍රහ්මයා සර්ව ව්‍යාපීලු. හරි සර්ව ව්‍යාපී කියලා කියන්නේ පුතේ ඒකේ තේරුම සියලු තැනම බලය පතුරවලා තියෙනවලු මහා බ්‍රහ්මයා. හරි සියලු තැනම බලය පතුරවා තියෙනවා. හරි මහා බ්‍රහ්මයා. අනිත් එක තමයි පුතේනේ දැන් යාළුවන්ටත් කියනවා මේ සමහරක් මේ වචනේ යාළුවන්ටත් අපි කියනවා. මේ උඹ නම් මාර සර්වඥයෙක් ඈ. උඹ මාර සර්වඥයෙක් කියලා කියනවානේ. සර්වඥයෙක් කියලා කියන්නේ මොකද්ද? හැමදේම දන්නවා කියන්නේ සර්වඥ කියලා කියන්නේ. සර්වඥ කියලා කියන සියල්ල දන්නවට කියනවා. හරි? සියල්ල දන්නා එක්කෙනාට කියනවා සර්වඥ කියලා. හරි? අනිත් එක තමයි පුතේ මහා බ්‍රහ්මයාට කියනවා සර්වදර්ශී කියලා. මොන දර්ශීද? සර්වදර්ශී කියලා. ඒ කියන්නේ පුතේ මහා බ්‍රහ්මයා මේ සියලුම දේ හරි සියලු දේ දකින්නවලු. හරි සියලු දේ දකින්නවලු. අන්න මේ වගේ ලොකු බලයක් තියෙන එක්කෙනෙක් තමයිලු පුතේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ. හරි හොඳට මතක තියෙනවා මේ නිර්මාණවාදයට එන්න කලින් මේ නිර්මාණවාදය කියන සංකල්පයේ මහා බ්‍රහ්මයා කියන්නේ මොකක්ද කියලා තමයි ඉස්සෙල්ලා අපිට දැනගන්න ඕනේ. හරි මේක මැව්වේ මහා බ්‍රහ්මයානේ මහා බ්‍රහ්මයා මොන වගේ කෙනෙක්ද කියලා අපි දැනගන්න ඕනේ. හරි එහෙම කියද්දි පුතේ කියන මහා බ්‍රහ්මයා කියන්නේ සර්ව බලධාරීලු. සියලු බලයන්ගෙන් යුක්ත කෙනෙක්ලු. සර්ව ව්‍යාපීලු මහා බ්‍රහ්මයානේ. මේ මහා බ්‍රහ්මයාගේ තියෙන බලය හැම තැනම ව්‍යාප්ත කරලාලු තියෙන්නේ. හරි සර්වඥලු මහා බ්‍රහ්මයා හැමදේම දන්නවලු. දන්නේ නැති දෙයක් නෑලු හැමදේම දන්නවනේ. දැන් වගේ ඔය අපේ කැම්පස් එකේ ඉන්න හිටි කාලෙත් මගේ අපේ යාළුවෙක් හිටියා මේ ඒ යාළුවට සමහර අයියලා විහිළු කරනවා ඔබ නම් ඉතින් සර්වඥනේ කියලා කියනවා. එනේ පොරගෙන් අහපුවාම ගොඩක් දේවල් දන්නවා සාමාන්‍යනේ. මොන දැන් ක්‍රිකට් ගන්න ඇහුවත් දන්නවා. ඉගෙන ගන්න කාදයක් ගැන ඇහුවත් දන්නවා. අනිත් ගොඩක් දේවල් දන්නවා. හරි අන්න ඒ වගේ සමහර අයියලා කියන ඔබ ඉතින් සර්වඥනේ කියලා කියන අපේ සීනි අයියලා. හරි අන්න ඒ වගේ තමයි පුතේ සර්වඥ කියලා කියන්නේ සියල්ල දන්නා කියන අදහස. හරි ඊළඟ තමයි පුතේ සර්වදර්ශී සියල්ල මහා බ්‍රහ්මයා දකින්නවලු. හරි ඔන්න ඒ වගේ අපරිමිත බලයක් තියෙන එක්කෙනෙක් තමයි මේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ. උත්තර අහගන්න. ඔන්න දැන් බලමු පුතේ නිර්මාණවාදය කොහොමද ඇති වුණේ කියලා. හරි අහගන්න. හරි. ඔන්න පුතේ කියනවා මේ මහා බ්‍රහ්මයා කියන සංකල්පය තව දුරටත් අපි මහා බ්‍රහ්මයා කියන සංකල්පය පුතේ විස්තර කරොත් නේ මහා බ්‍රහ්මයාගේ සංකල්පය තව දුරටත් අපි විස්තර කරොත් පුතේ හරි මහා බ්‍රහ්මයාට කියනවානේ අහමස්මි බ්‍රහ්මා මහා බ්‍රහ්මා නේ අබිබු අනබිබූතෝ කියලා. ඒ කියන්නේ පුතේ මම බ්‍රහ්ම වෙමි. හරි මහා බ්‍රහ්ම වෙමි. මේ තියෙන පුතේ ගාතාව අහමස්මි බ්‍රහ්මා මහා බ්‍රහ්මා අබිබු අනබිබූතෝ අඤ්ඤදත්තුදසෝ මම බ්‍රහ්ම වෙමි මහා බ්‍රහ්ම වෙමි සියල්ලම්ම මැඩ පවත්වාගෙන සිටිමි. අන් සියලුම දෙනාම මම වසඟේ තියාගෙන ඉන්නවලු. ඉපදෙන්න ඉන්න කට්ටියගෙත් ඉපදිලා ඉන්න කට්ටියගෙත් පියා වෙන්නේ මහා බ්‍රහ්මයාලු. හරි මහා බ්‍රහ්මයාට විරුද්ධ වෙන්න කිසිවෙකුට බෑලු. ඒ තරම් උත්තරීතර බලයෙන් යුත් කෙනෙක්ලු මහා බ්‍රහ්මයා කියලා කියන්නේ කියලා ඒ කාලේ හැටියට පුතේ බමුණෝ අනිත් මිනිස්සුන්ට කිව්වා. හරි අන්න ඒක තමයි කියන්නේ මේ අහමස්මි බ්‍රහ්මා මහා බ්‍රහ්මා කියලා. හරි අහගන්න. හරි මේක පුතේ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ තමයි මේ ගාතාව තියෙන්නේ. හොඳට මතක තියාගන්න. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියන මහා බ්‍රහ්මයා කියන්නේ
ඒ කාලේ දැටි මිනිස්සු බමුණු දැක්ක සංකල්පයක් විදිහට මෙන්න මේ ගාථාවෙන් පැහැදිලි කරලා කියනවා. හරි. මේ අහන්නකො. දැන් මේ ගාථාවක් තිබ්බම සමහර ළමයි හිතන්නේ මේ ගාථාව තිබ්බම මේ ගාථාවනේ 1 2 3 4 පේලි පහක් තියෙන සමහර වචන තේරෙන්නේත් නැහැ. නේද? මේක ටිකක් අමාරුත් දන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එක කියලා නෑ. පුතේ මේ අහගන්න. මේ ගාථාව මෙතන ටිකක් ඩොට් ටිකක් දාලා තියෙන්නේ මේ ගාථාව තව ටිකක් ඉස්සරහට තියෙනවා කියලා. විභාගෙදී ඔයා මේ වගේ තැනකදී කරන්න ඕන දේ තමයි මේ ගාථාවෙන් පේලි 3ක් විතර ලියන්න. මවුලක් නැහැ. පේලි 2ක් ලියන්න මේ ගාථා. හැබැයි සමහර ගාථා තියෙන ඒවා සම්පූර්ණයෙන්ම ලියන්න ඕන. රිදිට අදහස් තේරුම් ගන්න එපා. මේ වගේ ගාථාවකදී මේ තව ගාථාවේ ගොඩක් තියෙනවනේ. අපි ගත්තොත් දැන් මේ වගේ දේවල් නේ. චතුර්මාර නමය අරිෂ්ඨ ගුණ කර්ම විභාගශං මේ වගේ දේවල් ඒසිනේ මේ වගේ දේවල් ලියන්න බැරි කමක් නැහැ නේ. මෙන්න මේ වගේ ලොකු ගාථාවක් තියෙද්දි පුතේ මෙන්න මේ වගේ චුට්ටි මෙන්න බේලි දෙකක් ලියලා ඩොට් ටිකක් තියන්න ඉස්සරහට. ඒකෙන් කියවෙන්නේ මේ ගාථාව තවදුරටත් ඉස්සරහට තියෙනවා කියලා. ඔයාලා දන්නවා සිංහල තේරුම ලියන්න. මම බ්‍රහ්ම වෙමි මහා බ්‍රහ්ම වෙමි. අන් සියලු දෙනා මැඩ පවත්වා සිටිමිනේ උපදින්න උන්ද උපදින්න නෙවුන්ගේද සියල්ලගේ පියත් වෙන්නේ මම අසීමිත බලයක් තියෙන කෙනෙක්. විරුද්ධ වෙන්න බැරි කිසිම දෙයකට විරුද්ධ වෙන්න බෑ. සියල්ල දකින්න පුද්ගලයෙක් කියලා මහා බ්‍රහ්මයා කියලා කියනවා කියලා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා කියලා කියන්න. එච්චරයි තියෙන්නේ. හරි. ලොකු ගාථා නැහැ. සමහර ගාථා තියෙනවා ඒවා පාඩම් කරන්න ඕන. හරි. ඒවා සම්පූර්ණ ගාථා ලියන්න. ඒවා මහ ලොකු ගාථා නෙමෙයි. අපි දවස් ගාථා කරලා බලමු අපි එහෙම. හරි. ඔන්න පුතේ ඔන්න ඔය වගේ සංකල්පයක් කියලා කියනවා. මහා බ්‍රහ්මයා කියන්නේ අන්න ඒ වගේ කෙනෙක් කියලා කියනවා. හරි. ඔන්න පුතේ දැන් අපි කතා කරලා ඉන්නේ නිර්මාණවාදය ගැන. නිර්මාණවාදය. හැවීමක් සම්බන්ධයෙන්. විශ්වය හා ප්‍රජාමය වීම සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. හරි. අහගන්න. මේකෙදි පුතේ තියෙනවා කටෝපනිෂේධය කියලා ග්‍රන්ථයක්. කටෝපනිෂේධය කියලා ග්‍රන්ථයක් තියෙනවා. අන්න ඒකෙදි පුතේ කියනවා මහා බ්‍රහ්මයා කොහොමද ලෝකේ හා ප්‍රජාව මැව්වේ කියලා. හරි. අහගන්නකො කතාවක් විදිහට අහගන්න මේක. හරි. අහගන්න. මෙන්න පුතේ බිත්තරයක් තියෙනවා. පුතේ මහා බ්‍රහ්මයා ඉස්සෙල්ලාම කරන්නේ බිත්තරයක් මැව්වා. හරි මේවා නිකන් කතා විදිහට මතක තියන්න පුතේ. මේක වගේ දෙයක් උත් ඉතින් ගොඩ දා ගන්න බෑ කියන මේ සබ්ජෙක්ට් එකකට ඔයාට ඒකක් ගන්න බෑ කියන ඉතින් ඔයාට අනිත් සබ්ජෙක්ට් වල ඇහෙන්න අමාරුයි නේ. මෙච්චර ලේසි පාඩමක් හොඳට සරලවම කියා දෙනවා. ඔයාට තියන්නේ අහගන්න. අහලා මේ රෙකෝඩින් බලලා ඔයා ඒක ප්‍රැක්ටිස් කරගන්න. හරි. ඔයාගේ ජීවිතේ කරගන්න. අපේ පන්තියේ නමත් ඒකනේ පුතේ ජීවිතයට BC. ඔයාගේ ජීවිතය හා සම්බන්ධ වෙලා තමයි මේ ගොඩක් දේවල් යන්නේ අපි. හරි. ඔයාගේ ජීවිතයට සමීප කරන මේ පන්තිය. අහගන්න. හරි. මහා බ්‍රහ්මයා පුතේ බිත්තරයක් මැව්වා. හරි. ඔන්න බිත්තරයක් මවලා මේ බිත්තරේ දෙකට මේවා කරනවා. හරි. බිත්තරේ දෙකට මේවා කරනවා. එකට බෙදනවා. උඩ කොටසින් මේ කොටසින් මවනවා පුතේ අහසේ තියෙන දේවල්. හරි. නේ අපි ගත්තොත් ඉර ගත්තොත් නේ හිරු ගත්තොත් හරි. හඳු ගත්තොත් නේ හඳ ගත්තොත් හරි. සඳ ගත්තොත් හරි. කරු ගත්තොත් නේ වලාකුළු වගේ දේවල් හරි. වලාකුළු වගේ දේවල් මවනවලු මේ බිත්තරේ උඩ කොටසින්. හරි. යට කොටස ඉතුරුනේ. යට කොටසෙන් මවනවලු මහා පොළවේ තියෙන දේවල්. නේ මිනිස්සු මවනවලු හරි. මිනිසා මවනවා හරි. මිනිසා මවනවා ගස්වැල් මවනවා හරි. ගස්වැල් මවනවා හරි. කල් පර්වත මවනවා හරි. ගංගා මවනවා. මෙන්න මේ වගේ දේවල් මවනවලු මේ මහා බ්‍රහ්මයා මෙන්න මේ සිදුවීම ඇතුලේ. මතක තියන්න මහා බ්‍රහ්මයා මොකද නිර්මාණවාදී කියන සංකල්පය ඉදිරිපත් කරේ. මහා බ්‍රහ්මයා බිත්තරයක් ගත්තා. හොඳට මතක තියන්න බිත්තරේ මතක තියාගන්න. හරි. කියද්දී ඕන කෙනෙක්ට ඉතින් මේවා ජීවිතේ වගේ තමයි ඉතින් හරි. මතක හිටිනවා. බිත්තරයක් ගත්ත මහා බ්‍රහ්මයා මේ බිත්තරයන් එක කොටසක් බිත්තරේ දෙකට කඩනවා. හරි. බිත්තරේ දෙකට කඩලා එක කොටසක් හදනවලු ආසේ තියෙන ගස් වැල් ආසේ තියෙන තරු අඳ ඉර ඒ වගේ දේවල් මවනවා. බිත්තරේ තියෙන යට කොටස තියෙන්නේ. යට කොටසෙන් මවනවා අර අනුස්සය ගංගා ඇලදොල හරි සත්තු සිව්පාවෝ නේ. හරි සත්තු සිව්පාව මේ සතුන්. අන්න ඒ වගේ දේවලුත් මහා බ්‍රහ්මයා මවනවා කියලා කියනවා. හරි. අන්න ඒ වගේ සංකල්පයකට තමයි පුතේ නිර්මාණවාදය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකේ හා විශ්වය මවපු සංකල්පයට තමයි නිර්මාණවාදය කියලා කියන්නේ. හරි. පැහැදිලිද? ඔන්න සරලවම ඔයාට සරලම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් අදහසින් කිව්වා. හරි. 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 හැම කෙනෙක්ගේම පුතේ මේ දැන් බ්‍රාහ්මණ මේ අදහස් තවදුරටත් යාගෙන යන්න මියලා කියනවා හැම මිනිස්සෙකම අරමුණ වෙන්න ඕන මහා බ්‍රහ්මයා සතුටු කරන්නලු. හරි. මොනා කරන්නද පුතේ මහා බ්‍රහ්මයා?
සතුටු කරන්නේ මහා බ්‍රහ්මයා සතුටු වෙන විදිහට වැඩ කටයුතු කරන්න ඕනලු. කොයි වෙලාවකවත් මහා බ්‍රහ්මයාට විරුද්ධව වැඩ කරන්න බෑලු. හරි? ඒ කියන්නේ බමුණු ආගම මෙයාලා තියාගෙන යන තමයි ඒක පාවිච්චි කරන්නේ. හරි? ඔන්න ඔය වගේ සංකල්පයක් තමයි පුතේ නිර්මාණවාදය කියලා කියන්නේ. හරි? අපි බලමු පුතේ අපිට බ්‍රාහ්මණ ධර්ම වල ඊළඟ තියෙන සංකල්පය මොකක්ද කියලා. හරි? අහගන්න. ඔන්න නිර්මාණවාදී පුතේ කතා කරලා ඉවරයි. ඕනම කෙනෙක්ට තේරෙනවා හරිම සරලයි. අන්න ලේසි කරලා ඕන කෙනෙක්ට තේරෙන විදිහට කියලා දුන්නා. හරි? අහගන්න. හරි. ඊළඟට තමයි පුතේ වර්ණ ධර්ම කියන සංකල්පය. හරි? මේක පුතේ හොඳට මතක තියාගන්න. හරි? ඊටාම ලස්සනම සංකල්පයක් සහ විභාගයටත් මහාන සංකල්පයක්. හරි? වර්ණ ධර්ම සංකල්ප. වර්ණ කියලා කියන්නේ මොනවාද? වර්ණ කියලා තියන්නේ පුතේ කලර්ස් නේද? පාට. හරි? පාට තමයි පුතේ වර්ණ කියලා කියන්නේ. හරි? පාට. පාට අනුව සමාජය වර්ග කිරීමක් කරා. හරි? අන්න ඒකට තමයි පුතේ කියන්නේ වර්ණ ධර්ම සංකල්පය කියලා. පාට අනුව සමාජය වර්ග කිරීමක් කරා. හරි? අහගන්න. පුතේ මම කලින්ම කිව්වා බ්‍රාහ්මණ කට්ටිය කියන්නේ එයාලා ඉන්දියාවේ හිටපු කට්ටිය නෙමේ අර ඉරානය වගේ රටවල් වලින් පයිමදික ඉන්දියාව හරහා ඉන්දියාවට ඇතුල් වෙච්ච කට්ටිය තමයි බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ. හරි? හොඳට අහගන්න. අහගන්න. හරි. පුතේ අර ස්වදේශිකයෝ හරි ඒ කියන්නේ ස්වදේශික කියන්නේ ඉන්දියාවේ හිටපු කට්ටිය පුතේ. දැන් පාට අනුව අපි කොහොමද වර්ග කිරීමක් වෙන්නේ කියලා බලමුකෝ මෙතනදී. හරි අර ඉරානයේ ඉඳලා ඉන්දියාවට ආපු කට්ටිය පුතේ පැහැයෙන් ශ්වේත වර්ණයි. ශ්වේත ඒ කියන්නේ සුදුයි කියන්න. හරි සුදුයි කියන්න. හරි ඊට පස්සේ පුතේ අර ඉන්දියාවේ ජීවත් වෙච්ච කට්ටිය පාටින් හරි කාල වර්ණයි. කාල වර්ණයි කියලා කියන්නේ පුතේ කළුයි කියන්න. හරි කළුයි කියන්න තමයි කාල වර්ණයි කියලා කියන්නේ. හරි අන්න ඒ විදිහට පුතේ අර ඉන්දියාවේ හිටපු ස්වදේශිකයන්ව අල්ලගත්තා අර ඉරානයේ ඉඳලා ඉන්දියාවට ආපු කට්ටිය. අන්න එයාට තමයි පුතේ කියන්නේ අපි ශ්වේත වර්ණ නැත්නම් සුදු පාට කට්ටිය. හරි මෙයාලා පුතේ ආර්ය වෙනවා. හරි මෙයාලා පුතේ ආර්ය ජාතිය මෙයාලා අනාර්යයන්. හරි කළු පාට කට්ටියනේ කළු පාට කට්ටිය අනාර්යයන් අනිත් කට්ටිය ආර්යයන් කියලා අපි හඳුන්වනවා. හරි ඉතරහගන්න පුතේ. හරි අර වයිඹදික ඉන්දියාව ඉරානයේ ඉඳලා ආපු කට්ටිය ඉන්දියාවට ආපු කට්ටිය තමයි ආර්ය කියලා කියන්නේ. හරි මෙයාලා පුතේ මේ සංකල්ප ඉස්සරහට අරන් යන්න මෙයාලා සාදුන්වා දෙනවා මේවා එකක්. මේ සමාජයේ මේ විදිහට බෙදුවේ මහා බ්‍රහ්මයාගේ ශරීරයේ තියෙන කොටස් වලින්. හරිද? පැහැදිලිද? මහා බ්‍රහ්මයාගේ තියෙන ශරීරයේ තියෙන කොටස් වලින් තමයි මේ සමාජයේ මේ විදිහට මැව්වේ. ඒකට හරි ලස්සන ගාථාවක් තියෙනවා. හරි මම ගාථාව ඉස්සෙල්ලා කියන්නම්. බ්‍රාහ්මනස්ස නම් අද ඉඳන් මතක තියාගන්න මේ ගාථා ටික හරියට කටපාඩම් කරනවා. බ්‍රාහ්මනස්ස මුකමාසිත බාහුරාජන්‍ය කෘතා ඌරු තදස්ස වෛශ්‍යන් පද්මායන් සුද්‍රෝ අජායත. හරි බලමු ගාථාව. හරි එන්නේ ගාථාව. හරි මේ තියෙන පුතේ බ්‍රාහ්මනෝත්ස මුකමාසිත බාහුරාජන්‍ය කෘතා ඌරු තදස්යත් වෛශ්‍යන් පද්මායන් සුද්‍රෝ අජායත. අහගන්න. මේ කරන වීඩියෝ පොඩ්ඩක් කරන ඇක්ටිව් පොඩ්ඩක් අහගන්න බලාගන්න. හරි ඔන්න බලන්න පුතේ මේ තියෙන මගේ කට මුඛය ඔන්න මුඛේම වවන පුතේ බ්‍රාහ්මනස්ස මුකමාසිත. හරි මගේ මුඛයෙන් වවනවා බ්‍රාහ්මණ සමාජය බ්‍රාහ්මනස්ස මුකමාසිත. හරි බාහුරාජන්‍ය කෘතා. හරි දෙබාහු වලින් මේ තියෙන දෙබාහු ෂෝල්ඩර් මේ වගේම වවනවා ශාස්ත්‍රීය සමාජය. හරි ඊට පස්සේ මගේ මේ කකුල් තියෙන කලව තියෙන ගාත මේ අපි ගාත කියලා කියන්නේ අපි නිකන් කියන මේ ගාතය කියලා කියන්නේ අන්න ඒ වගේ කලව වලින් මවනවා වෛශ්‍ය සමාජය. හරි ඊට පස්සේ පුතේ මහා බ්‍රහ්මයාගේ කකුල් තියෙන පාද තියෙන්නේ ඒ පාද වලින් මවනවා ශුද්‍ර සමාජය. ඒ පාද වලින් මවනවා ශුද්‍ර සමාජය. අන්න මේ මැවීමට තමයි පුතේ කියන්නේ වර්ණ ධර්ම සංකල්පය කියලා. පාට අනුව වර්ග කිරීමක් කරා මහා බ්‍රහ්මයාගේ ශරීරය අනුව කොටස් අනුව වර්ග කිරීමක් කරා. හරි අන්න ඒකට තමයි කියන්නේ පුතේ වර්ණ ධර්ම සංකල්පය කියන්නේ. ඔන්න මම ආය ගාතාව කියනවා. මේ හොඳට බලන්න මේ ඇක්ටිව් සමහර දරුවෝ ඉන්නවා අපේ 2027 දරුවෝ නම්
හරි ඒ ගාථා අපි කරන ගාථාවල සමහර දේවල් අපිට ඇඩ් කරලා ආපහු එවලා තියෙනවා. හරි දරුවෝ ඒවා ගෙදරදී ප්‍රැක්ටිස් කරනවා. හරි අපි අර ආසාවෙන් ඉගෙන ගන්න පන්තියක් මේක. හරි මේ ඔන්න අහගන්න පුතේ බ්‍රාහ්මනස්ස මුකමාසිත්නේ බ්‍රාහ්මනස්ස මුකමාසිත් බාහු රාජන්න කෘතා බ්‍රහ්මයාගේ දෙබාහු වලින් බාහු රාජන්න කෘතා කකුල් වලින් කල වලින් ඌරු තදස්ස වයිස්සෙම් දෙපා වලින් පද්මායන් සුද්‍රෝ අජායත. හරි ඔන්න ඔන්න බ්‍රාහ්මණ සමාජය මවපු විදිය. හරි ඉම සරල ළමයි මේ වගේ දේවල් තින් නේද? එච්චර ලේසිද බලන්න පුතේ. ඔන්න බලන්න පුතේ මහා බ්‍රහ්මයාගේ ශරීරයෙන් ඇදුණු විදිය. ඔන්න අපි කියමු ඔන්න අපි පටන් ගමු. හරි බ්‍රාහ්මනස්ස මුකමාසිත්. හරි මහා බ්‍රහ්මයාගේ හරි මහා බ්‍රහ්මයාගේ මහා බ්‍රහ්මයාගේ හරි මුඛය මහා බ්‍රහ්මයාගේ මුඛය මොකද්ද? බ්‍රාහ්මනස්ස මුකමාසිත්. බ්‍රාහ්මණ සමාජය. එම සරල විදිහට පුතේ ඔයාලට මේවා කියලා දෙනවා. මේ පන්ති දිගට මෙන්න පුතේ ඔයාගේ එකම ඉලක්කය ඔයාව ලෝ ෆැකල්ටි එකට යවන එක. හරි ලෝ ෆැකල්ටි එකට යවන එක තමයි අපේ එකම ඉලක්කය. අපි මේ අවුරුද්දෙත් එහෙමයි ඔයාලගේ බැච් එක ඊට වඩා පිරිසක් හදනවා. හරි බ්‍රාහ්මනස්ස මුකමාසිත්. හරි මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ සමාජය මැව්වා. හරි බ්‍රාහ්මනස්ස මුකමාසිත් බාහු රාජන්න කෘතා මහා බ්‍රහ්මයාගේ දෙබාහු වලින් හරි ශාස්ත්‍රීය සමාජය ශාස්ත්‍රීය සමාජය කියලා කියන්නේ පුතේ රජවරු කියලා කියන්නේ රජවරු ශාස්ත්‍රීය සමාජය මහා බ්‍රහ්මයාගේ දෙබාහු වලින් මැව්වා. හරි බ්‍රාහ්මනස්ස මුකමාසිත් බාහු රාජන්න කෘතා ඌරු තදස්සත් වෛශ්‍යම් මහා බ්‍රහ්මයාගේ කලවා වලින් හරි කලව කියන්නේ පුතේ අපි තාත කියලා කියන්නේ අපි මේ කකුල් දෙකේ මේ ධනහිතෙන් උඩ කොටස. හරි මහා බ්‍රහ්මයාගේ කලව වලින් වෛශ්‍ය සමාජය හරි වෛශ්‍ය සමාජය බිහි කරා මහා බ්‍රහ්මයාගේ කලව වලින්. හරි අන්තිමට ඉතුරු පුතේ අපේ ඉතුරු කට්ටිය කවුද? හරි ශුද්‍ර සමාජය ඉතුරු. හරි බ්‍රාහ්මනස්ස මුකමාසිත් බාහු රාජන්න කෘතා ඌරු තදස්ස වෛශ්‍යම් පද්මායන් සුද්‍රෝ අජායත මහා බ්‍රහ්මයාගේ දෙපා වලින් පල්ලෙහැම කොටසින් මැව්වා ශුද්‍ර සමාජය. හරි ශුද්‍ර සමාජය මැව්වා. හරි ඔන්න පුතේ ආයක පාරක් අයිඩියා කොල්ලට දාගමු. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ සමාජයත් මහා බ්‍රහ්මයාගේ දෙබාහු වලින් මෙයාගේ දෙබාහු වලින් ශාස්ත්‍රීය සමාජයත් කලවා වලින් වෛශ්‍ය සමාජයත් දෙපා වලින් ශුද්‍ර සමාජයත් මැව්වා. මහා බ්‍රහ්මයාගේ ශාරීරික කොටස් වලින් සමාජය මැව්වා. හරි අහගන්න. හරි ඔන්න ඔය කියන සංකල්පයෙන් පුතේ අපි කියනවා හරි මහා බ්‍රහ්මයාව මැවපු සංකල්පය අපි කියනවා වර්ණ ධර්ම නැත්තම් පාට අනුවත්ත වර්ග කරන්නේ සුදු පැහැයෙන් සුදු කට්ටිය තමයි ආර්යෝ කියලා කිව්වේ පැහැයෙන් අඩු කට්ටිය තමයි අනාර්යෝ කියලා කිව්වේ. අපි බලමු පුතේ ආර්යෝ කියන්නේ ඔය කියන කොට්ටාස හතරෙන් කවුද කියලා. මේ අහගන්නකෝ ආර්යෝ කියලා කියන්නේ එකක් තමයි බ්‍රාහ්මණයෝ. හරි බ්‍රාහ්මණයෝ තමයි ආර්යෝ කියලා කියන්නේ. හරි සමාජ කොටස් තුනක් තිබ්බා පුතේ. බ්‍රාහ්මණ සමාජය හරි අනිත් එක තමයි ශාස්ත්‍රීය කියන සමාජ කොට්ටාස නැත්නම් ශාස්ත්‍රීය කියන වංශයත් පුතේ ආර්ය වංශයක්. අනිත් එක තමයි වෛශ්‍ය කියලා කියන්නේ. හරි වෛශ්‍ය කියලා කියන්නේ තනි සමාජ කොට්ටාසය. හරි වෛශ්‍ය සමාජය. ඔන්න ඔය විදිහට පුතේ මේ කට්ටිය තමයි ආර්යෝ. නැත්තම් පාටින් සුදු කට්ටිය තමයි මෙයාලා ආර්යෝ. හරි මෙයාලා තමයි සමාජයේ උසස් කුලයේ කට්ටිය. පහත් කුලයේ කට්ටිය ඉන්නවනේ පුතේ පල්ලෙහා කුලයේ කට්ටිය. එයාලට කිව්වේ අපි අනාර්යෝ කියලා. හරි අනාර්යෝ කියලා තමයි කිව්වේ. හරි අනාර්ය තමයි. අනාර්ය උනේ පුතේ අර පල්ලෙහැම මේ සුද්‍රයන් තමයි පල්ලෙහැම සමාජ කොට්ටාසය උනේ. අර මේ කියන ආර්යයන්ගේ බැලමෙහෙවරකම් කරන අර එයාලගේ යටතේ වැඩ කරන සුද්‍රයෝ තමයි අනාර්ය කරන කොට්ටාසය උනේ. හරි පුතේ පාට හොඳ මතක තියාගන්න පාට අණු වර්ග කිරීමක් කරා නේ. ඒ කියන්නේ අර ඊරානයේ ඉඳලා ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාව අල්ලගත්තු ප්‍රදේශිකයන් අල්ලගෙන යටත් කරගත්තු කට්ටිය තමයි ආර්ය කියලා කියන්නේ. අර සුදුයි පාටින් හරි ඊට පස්සේ පුතේ අනාර්යනේ අනාර්ය කියන්නේ පාටින් අඩු කළු පාට කට්ටිය තමයි පුතේ අනාර්ය කියලා කියන්නේ. ඒකට වෙනම සංකල්පයකුත් හැදුවා. මේ ඔක්කොම කරුවේ මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාගේ ශාරීරික කොටස් වලින් තමයි මේ සමාජය මැව්වේ කියලා. හරි. මේකට පුතේ තව මෙයාලා හේතු ඉතින් ඉදිරිපත් කරනනේ. සමහර කෙනා මේක ಗುಣ කර්ම ભેදය බලලා තමයි මේ සමාජයේ
අ මැව්ව කියලා කියන ගුණ කර්ම ભેදය. හරි? ඒ වර්ණ හතර වර්ග හතරකට විදිහනේ වර්ණ හතර මේ වර්ග හතරකට මැව්වේ ගුණ කර්ම ભેදය කියන සංකල්පය හදලා බලලා. ඒකට හරි ලස්සන ගාතාවක් කියනවා. ඒක මාත් එක මෙහෙම මතක් කරගමු. චතුර්වර්ණම් මයාරිෂ්ඨාන් ගුණ කර්මං විභාගශං. හරි? චතුර්වර්ණම් මයාරිෂ්ඨාන් ගුණ කර්මං විභාගශං. හරි? මේ තියෙන පුතේ ගාතාව. චතුර්වර්ණම් මයාරිෂ්ඨාන් ගුණ කර්මං විභාගශං. හරි? සරල ගුණ කර්ම ભેදය බලලා සමාජයේ මැව්ව කියලා කියනවා. හරි? හරි සරල ගාථා තියෙන පේලි දෙකයි තියෙන්නේ නේ. නිකන් ඉන්න ගමන් කියවන්න. චතුර්වර්ණ මයෝරිෂ්ඨාන් ගුණ කර්මං විභාගශාන්. හරි? අර ගාථාත් මතකනේ බ්‍රාහ්මනස්ස මුඛමාසීත් බාහුරාජන්න කෘතක් ඌර්තදස්ස වෛශ්‍යම් පද්මාය ශුද්‍රෝ අජායද. හරි? හරිම ලේසියිනේ. හරි? මං කිව්වා නේද පුතේ මේ කරත් බ්‍රාහ්මණ මේ කියන සංකල්ප වලට තර්ක ඉදිරිපත් කරන්න බැරි වෙන්න සමහර දේවල් එයාලා ඉදිරිපත් කරා කියලා. සමහර තර්ක එයාලා ගෙනාව කියලා මේ කරන්න අපි ඉදිරිපත් බිඳ හෙලන්න බැරි තර්ක ගෙනාව කියලා. මේකටත් තියෙන පොඩි තර්කයක්. ඒ තමයි හරි. ලස්සනයි හරි. මේ අනිත් තර්කය තමයි අපි දෙමයාලා කියනවා. මේ දෙවිලෝව අතරත් ඉන්නනේ දෙවියෝ අතරත් ඉන්නවලු පුතේ අල්පේශාක්‍ය දෙවිවරු මහේශාක්‍ය දෙවිවරු කියලා. හරි. ඒ කියන්නේ මහේශාක්‍ය කියලා කියන්නේ බලයෙන් වැඩි කට්ටිය. බලයෙන් වැඩි කට්ටිය තමයි මහේශාක්‍ය කියලා කියන්නේ. අල්පේශාක්‍ය කියලා කියන්නේ බලයෙන් අඩු කට්ටිය. හැයෙන් අඩු කට්ටිය තමයි අල්පේශාක්‍ය කියලා කියන්නේ. හරි. අන්න ඒ වගේ එයාලත් ඒකට හේතුවක් ගෙනත් දෙනවා. හරි. හේතුවක් ගෙනත් දෙනවා. මේ සංකල්පය කියන දේ ඉස්සරහට අරගෙන යන්න. මේකට විරුද්ධ වෙන්නේ නැතුව කට්ටිය තියාගෙන යන්න, සමාජය පාලනය කරගෙන යන්න ඒ දහසක් ඉදිරිපත් කරනවා. ඔන්න ඕකට තමයි පුතේ කියන්නේ වර්ණ ධර්ම සංකල්පය කියලා. හරිම සරලයි ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දුන්නා. A to Z වර්ණ පාඩමේ මේ දක්වා අපි කියලා දුන්නා. හරි. ඔතනින් පුතේ අද අපේ පාඩම අපි අන්තිමට අවසන් කරනවා. හරි. ඒ අවසන් කරනවා. අපද අපිට 2036 මේ අවුරුද්දේ එළව ලියන කට්ටියගේ අන්තිම දවස කරන්න තියෙනවා. ඒකත් එක්කම අපි පාඩම අපි නතර කරනවා මෙතනින්. ඉතින් පන්තියට සම්බන්ධ වෙන්න කැමති කට්ටිය පුතේ 071යි 54 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. අපේ ඇඩ්මින් ටීම් එකේ කෙනෙක් ඔයව සම්බන්ධ කරගෙන ක්ලාස් එක ගැන විස්තර ලබා දෙන්නේ. එම බ්‍රහස්පතින්දාම අපේ ක්ලාස් එක තියෙනවා 7 වෙනකන්. ඉතින් ඔයා මේ අපිත් එක්ක මේ දිගටම මේ ගමන යන්න අපි ඔයාව අපේ එකම අරමුණ පුතේ මේ පන්ති එකම අරමුණ ඔයාව කියලා ඉසෙඩ් ස්කෝර් එකක් ලබා දෙන්න. ඔයාගේ ඒක ලකුණු 96 97 වගේ කියලා ඉසෙඩ් කියලා ග්‍රේඩ් එකට අරන් ඇවිල්ලා ඔයාගේ ඉසෙඩ් ස්කෝර් එක ලොකු තැනකට ගෙනල්ලා නීති පිටකට යවන්න තමයි මේ උත්සාහය. ඒ කියන්නේ මේ වසරෙත් වගේම ගිය වසරවලත් අපේ ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා නීති පිට ගියපු. ඉතින් ඔයත් ඒ යන ගමනට ඔයත් එකතු වෙන්න අපිත් එක්ක අපි ඔයාව ඒ ගමනේ හරියටම එක්කයන් ඔයාව කොහොමද පීටයට යන්න ඔයාගේ සබ්ජෙක්ට් එකේ කොහොමද ඔයා වැඩෙක් වෙන්නේ සබ්ජෙක්ට් එකේ කොහොමද ඔයා පොරක් වෙන්නේ කියලා ඔයාට සමහර පාඩම්නේ ඔයාට දැනටමත් අපි කරපු පාඩම් වලින් ඔයාට අවබෝධයක් වෙන්නේ නැති අපේ පන්තිය ගැන. ඉතින් දිගටම සම්බන්ධ වෙන්න පුතේ ඔන්ලයින් දාම සජීවී බැරි කෙනෙක් ඉන්නවා නම් අපේ බැරිම අවස්ථාවක විතරක් කෝඩින් බලන්න පන්ති මයික් ඔන් කරලා කතා කරන්න. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. chat එකට දාන්න message එක මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අර නම්බර් එකට දාලා ප්‍රශ්නයක් අහන්න. ඒතර ඇඩ්මින් ටීම් එකෙක් සම්මාව සම්බන්ධ කරයි. මම එතකොට මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්නම්. හරි? හරි එන්න එහෙනම් අභ්‍යාසයෙන් මෙතනින් පන්ති නතර කරනවා. හරි එහෙනම් ඔයාගේ නීති පීඨය බෑවෙන හරි ඔයාගේ ප්‍රිය ළමයි නම් කළු කෙස එක දාලානේ ගෑනු ළමයි නම් කළු ලෝගෝ දාලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතේ තියාගෙන යන මේ ඒ තියාගෙන නීති ඉහට හරි මේ යන ගමන ඔගේ සාර්ථක වෙන්න කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. හරි දිගටම අපේ පන්තිත් එක්ක රැඳෙන්න. අපේ ජීවිතයේ BC කියන YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඒකෙත් අපි අලුත් වීඩියෝස් දානවා පාඩම් වලට අදාළව. අපි TikTok follow කරන්න අපිව Facebook එකත් අපිව follow කරන්න. ඒ වගේම මේ පන්ති ගැන ඔයාගේ යාළුවොත් අතර share කරන්න. බෞද්ධ ශිෂ්ටාචාරය level වලට කරන්න බලාපොරොත්තු වෙන ළමයි ඉන්නවා නම් ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවෝ අතර share කරන්න මේ පණිවිඩය පන්තියට සම්බන්ධ වෙන්න කියලා අපි ඔබේ ගමන සාර්ථකව ඔයාව අන්තිම දවස දක්වා හරියටම එක්ක යන කරගන්න.
එකගෙන යනවා. හරි? එහෙනම් ඔයාගේ යාළුවන්ටත් මේ අදහස් ෂෙයා කරන්න. යාළුවන්ටත් අපි දාන ෂෝට් වීඩියෝස් ෂෙයා. හරි? එහෙනම් අපි අදට පන්ති නතර. මොකද අපේ 2000 අන්තිම දවස ඒ ළමයිත් ඔයාලා වගේ භාගයට මුහුණ දෙන්න අපේක්ෂා වෙන්නේ. ඒ මාර්ථයක් ගන්න පුළුවන්. අපි මේ මට්ටමට ඒ ළමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාවත් 2028 වෙද්දි අපි ඔයාව 96 97 ආවෙත් රඳවා ගන්න ඒ උපත්න අපි උපරිමය කරනවා. නම් ඔටම සුබ දවසක්. කට්ටිය හොඳට වැට්ටි කරගන්න. අපි මෙතනින් කරනවා.